නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වෙනතම අද දවසේදී අපි අධිචිත්ත සික්ඛා පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ගිය වතාවේ අපි සිද්ධ කරා තෘතිය ධ්‍යානය සම්බන්ධයෙන්. ඒ කියන්නේ තුන්වෙනි ධ්‍යානය උපදවන හැටි සාකච්ඡා කරන්නට යෙදුණා. දැන් කසින මණ්ඩලයක් හදාගෙන ඒකට අවධානය දෙමින් පරිකර්ම වශයෙන් භාවනාව සිද්ධ කරලා ඒ කසින නිමිත්ත උග්‍රහණය කළා. ඒ කියන්නේ හිතට අරගෙන උග්‍රහ නිමිත්ත ලෙස අරගෙන ඒකේ දිගටම අවධානය දීගෙන භාවනා කරගෙන යන යෝගියාට ඒ නිමිත්ත තුලින් නැත්නම් නිමිත්ත තුලින් අපිට පටිභාග නිමිත්ත පහළ වෙනවා. ඒ පටිභාග නිමිත්ත කියලා කියන එක සුද්ධ ප්‍රඥප්තිය. ඒ පටිභාග නිමිත්ත අරමුණු කරගෙන තවත් ඉදිරියට භාවනා කරගෙන යනකොට අර්පණා ප්‍රාප්ත වීම සිද්ධ වෙනවා. ඊළඟට මේ අර්පණාව ඇතුලේ තියෙන ගති ස්වභාව විමසා බලනකොට යෝගියාට තේරෙන්න පටන් ගන්නවා මේකේ සමහර අංගයෝ ටිකක් ඕලාරිකයි. සමහර අංගයෝ ටිකක් ඕලාරිකයි. ඒ නිසා ඒ ධ්‍යානයේ ඉක්මනින් බිඳිය හැකි කෙලෙස්යන්ට හිත ධ්‍යානය. ප්‍රථම ධ්‍යානය. ඒ නිසා යෝගියා ඒ ප්‍රථම ඒකේ තියෙන විතක්ක ਵਿਚාර කියන අංග දෙක තේරුම් අරගෙන එයින් තොර වූ ශාන්ත වූ ဒုတိ ය ධ්‍යානයට උත්සාහවත් වෙනවා. විතක්ක විරාග විතක්ක ਵਿਚාරයෙන් තොර ධ්‍යානයක් ලැබීම සඳහා. ඊළඟට එහෙම කරන් යනකොට විතක්කේ ਵਿਚාරය කියන්නේ අරමුණට නගින අරමුණ පිරිමදින විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වූ සිතෙන් අරමුණ අරගන්නා වූ අරමුණ හොඳින් සිතෙන් අරමුණට ගිහිල්ලා සිතෙන් අරමුණ හොඳින් අරගන්නා වූ මේ ဒုတိ ය ධ්‍යානෙ උපදින විතක්ක ਵਿਚාර නැගෙන් තොරව. ඊළඟට මොකද වෙන්නේ? ඒ විතක්ක ਵਿਚාර රහිත ဒုတိ ය ධ්‍යානෙ ඉන්නකොට ඒකෙන් නැගිටලා ඒක ප්‍රත්‍යක්ෂා කරනකොට යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. ඒකේ තියෙන ඉල්පුණු ස්වභාවයක්, සතුටු වෙන ස්වභාවයක්. ඒකේ තියෙන සුඛයත් එක්ක ඒ අරමුණ කෙරෙහි සතුටු වෙන ඉල්පිච්ච ගතියක් මේ ධ්‍යානෙහි තියෙන ဒုတိ ය ධ්‍යානෙහි. එතකොට ඉල්පිච්ච ස්වභාවය, ඒ සතුටු වෙන ස්වභාවය, ඉල්පිච්ච ස්වභාවය, සතුටු වෙන ස්වභාවය කියන එක බාධකයක් අර ඒකාත්මිකව සමාධියේ ශාන්තව සමාධිය ඉඳීම සඳහා. ඒ නිසා ඒ ඉල්පෙච්ච ගතිය, ඒ සතුටු වෙන ගතිය කියන එක තොරව සුවසේ වාසය කිරීමට තමයි ඊළඟට උත්සාහවත් වෙලා ප්‍රීතිය රහිත වූ, ප්‍රීතියෙන් තොර වූ ධ්‍යානයක් සඳහා උත්සාහවත් වන්නේ. එහෙම කරලා තෘතිය ධ්‍යානයේ අධිගමනය කරනවා. ඊළඟට දැන් මේ යෝගියාට ඊළඟට වැටහෙන දේ තමයි මේ තෘතිය ධ්‍යානයේ තියෙනවා සුඛය කියලා එකක්. ඒ කියන්නේ සෝමනස්සය, සෝපත් භාවයේ තිබෙනවා. ඒ සෝපත් භාවයේ සුඛය පවතින නිසා ඒ ධානයේහි තවත් ඊට වඩා මේක මධ්‍යස්ත වුණොත්, මේ කෙරෙහි මධ්‍යස්ත භාවයක් ඇති කරගත්තොත් මේක ඊට වඩා ප්‍රබල සමාධියක් බවට පත් වෙනවා. තවත් ඊට වඩා ඉහළ ශාන්ත භාවයකට යන්න පුළුවන්. එතන සුඛයකට වඩා එතන සුඛයක් තියෙනවා පැහැදිලිවම. චතුර්ථ ධ්‍යාන සුඛය කියලා එකක් අපි විස්තර කරනවා. නමුත් එතන සුඛ වේදනාවකින් තොරව ඒ පවතින ආරම්මණය සහ සමාධිය ආදී වූ ධර්ම කෙරෙහි ධර්මවල සුවපත් භාවයක්. ඒ කියන්නේ ඒක වින්දනය කිරීමකින් තොරව ඒක කෙරෙහි මධ්‍යස්ත වෙලා. ඒ කියන්නේ ඒක කෙරෙහි මධ්‍යස්ත වෙනවා කියන එක අදහස් කරන්නේ ඒක මධ්‍යස්ථාකාරයකින් මිදින ස්වභාවයකට යන්නට කැමති වෙනවා. එතකොට දැන් කරන්න තියෙන්නේ තෘතිය ධ්‍යානයේ ඉන්නේ. අපි තෘතිය ධ්‍යාන ගැන කතා කරන්නට යෙදුණා. ඒ තෘතිය ධ්‍යානයේහි ප්‍රීතිය නැහැ. හැබැයි සුඛය, සෝය තියෙනවා. ඒ සෝය, ඒ කියන්නේ මිදින ගතිය ආස්වාද කරන ස්වභාවය. ඒක මානසික දෙයක්. ඒක මානසික, ඒ කියන්නේ අර කෙලෙස් වලින් දුරු වීමේ සුවය නෙවෙයි මේ සඳහන් කරන්නේ. කෙලෙස් වලින් දුරු වීමම එන ඒ සැනසෙල්ල ගතිය හැම කුසලයකමත් තියෙනවා. ඒක සෝමනස උපේක්ෂා ભેදයකින් තොරව තියෙන එක. මේකේ ආස්වාද කරන ගතියක් තියෙනවා ඒ චතුර්ථ ධ්‍යානෙහි. ඒ කියන්නේ ඒක විඳින ස්වභාවයක්, ඒ සුවය. ඒ විඳින ස්වභාවයත් එයාට තේරෙන්න පටන් ගන්නවා යෝගියාට මේක ටිකක් ඕලාරිකයි. දැන් ප්‍රීතියක් නැහැ, විතක්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ. සුඛය කියන ගතිය ටිකක් ඕලාරිකව දැනෙන්න පටන් ගන්නවා. දැන් ඊළඟට ඒ සුඛයෙන් තොරව උපේක්ෂක වෙන්නට, උපේක්ෂක ධ්‍යානයක් ලැබීමේ කැමැත්ත ඔහු තුළ ඇති වෙනවා. ඉතින් මේ විදිහට තමයි චතුර්ථ ධ්‍යානයේ දක්වා උත්සාහ වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට ප්‍රථම අපි දැන් ඉන්නේ ඉස්සලම විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියන ධානාංග පහෙන් තමයි ප්‍රථම ධානයට සමවැදෙන්නේ. ඊළඟට මේ ප්‍රථම ධානයේ තියෙන මේ අංග දෙක, විතක්ක ਵਿਚාර දෙක, එයා ධානයේ ප්‍රත්‍යක්ෂා කරනකොට තේරෙනවා මේ දෙක ඕලාරිකයි කියලා. ඊළඟට යෝගියා මොකද කරන්නේ?
ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවය කියන මේ අංග තුන සහිතව ဒုတိ ය ධානයට සමවදිනවා. ඊළඟට ඒක ප්‍රත්‍යවේක්ෂා කරනකොට මේ ඉල්පිච්ච ස්වභාවය ඕලාරික ලෙස වැටහෙන්න පටන් ගන්නවා. මේක අර මුලින්ම භාවනා කරන මේ වගේ හිතන්න යනවා. මොකද ප්‍රීතිය කියන එක අත්‍යවශ්‍ය අංගයක් තමන්ගේ සමාධිය දියුණු කරගන්නට. ඒ නිසා ප්‍රීතිය ඉවත් කරන්නට ඒවා කරන්න යන්න හොඳ නැහැ මුලින් භාවනා කරන අය. මොකද ප්‍රීතිය නැත්තම් භාවනාව දියුණු වෙන්නේ නැහැ. මේක අවශ්‍ය. මේ භාවනාවේ ඉහළට ගිහිල්ලා නැවත මේ තවත් මේක සියුම් කිරීම සඳහා යන ගමනේ තමයි මේවා ඉවත් කර යන්නේ. එහෙම නැතුව භාවනාව සිද්ධ කරන් මුලින්ම ආරම්භ කරන් යන කෙනා ප්‍රීතිය ආදී ධානාංග ඕලාරිකයි කියලා ඉවත් කරන එහෙම කරන්නේ නැහැ. ඒකකින් සම්පූර්ණ භාවනාව අසාර්ථක වෙනවා. සම්පූර්ණයෙන් අසාර්ථක වෙනවා. ඒ නිසා මේ ဒုတိ ය ධානයටපත් වෙච්ච කෙනා තමයි ප්‍රීතිය ඕලාරික බව බලන්නේ. ඒක ප්‍රථම ධානයින් එකනත් ප්‍රීතිය ඕලාරික ලෙසට වැටහෙන්නේ නැහැ. එයාට ඉස්සල්ලාම අර රළුම එක තමයි වැටහෙන්නේ. ඒක බලන්නත් හොඳ නැහැ ප්‍රීතිය ඕලාරික ලෙස. ඊළඟට සුඛය සහ ඒකාග්‍රතාවය සහිතව ධානයකට සමවදිනවා. මේක තමයි තෘතිය ධානය. දැන් මොකද වෙන්නේ? මේකේ අර ආස්වාද සෝය කියලා ගත්තම සෝවර්ග දෙකක්නේ. ක්ලේශයන් සංසිඳීමෙන් ඇති වෙන සෝය එකක්. ඒකට කියනවා කෙලේශ උපසම සුඛය. ඊළඟට ඇති වෙනවා මේ ආස්වාද කරන වේදනාවෙන් චෛතසිකයෙන් එන සෝය. මේ වේදනා චෛතසිකයෙන් එන සෝය එතන ආස්වාද කිරීමක් විඳින ගතියක් මේකේ පවතිනවා. දැන් එතකොට විඳින ගතිය මෙයාට තේරෙනවා මේ සමාධියේ ඒකාග්‍රතාවයේ සමාධිමත්ව සමාධිය බැලුවම එක අරමුණක හිත පවත්වාගෙන යනකොට මේ විඳින ගතිය ඒ ගැඹුරු සමාධියට ශාන්ත භාවයට බාධකයක්. ඊට වඩා ශාන්තයි ඒ වෙලාවේ ඒ විඳීමක් නොකොට ඒ වේදනාවෙන් මධ්‍යස්ත වෙනවා. වේදනාවෙන් මධ්‍යස්ත වෙනවා. ඒක විශේෂම වැදගත් වෙනවා. මෙතන කතා කරන්නේ අර චලං උපේක්ෂා වගේ අරමුණු කෙරෙහි මධ්‍යස්ත භාවය ඇති කරගන්න ඥානය ගැන නෙමෙයි මේක. වේදනාව අර විඳීමකින් තොරව. ඒතර ඒකට తත්‍ර මධ්‍යස්ථතාව එළියට එන්නට ඕනේ. ඉතින් ඒ විඳීම සිද්ධ කරන්නේ නැතුව මධ්‍යස්ත වීමක් මෙතන වේදනාවෙන් අදහස් කරනවා. හැබැයි චතුර්ථ ධානයේ සුඛයක් නැතුනේ. චතුර්ථ ධානයේ ඉතාම ඉහළ සුඛයක්. ඒ සුඛයේ තෘතිය ධානයට වඩා ඉහළයි. ඒ කෙලෙස්යන්ගේ මිදිච්ච නිසා උපේක්ෂා වේදනාවේ ශාන්ත භාවය නිසා ඇතිවෙන සුඛයේ තියෙන සුඛයේ දැනෙන සුඛයේ ඒක වෙනම දෙයක්. එතකොට මේ කියන්නේ ඒක විඳින අවස්ථාව. ඒක ඒ අවස්ථාවේ තියෙන මේකත් එක්ක හිතේ ඇති වෙන විඳින ගතියක් තියෙනවා. ඒ විඳින ගතිය දැන් මධ්‍යස්ථ තත්වයකට පත් කරගන්න බලන්න. එතකොට යාට තේරෙනවා මේ ආස්වාද කරන ගතිය, ඒක ලෝභයෙන් ආස්වාදයක් නෙවෙයි, කුසල සිතෙන් කරන විඳීමක්. මේ සුඛය ඕලාරික ධර්මයක් ලෙස ඔහුට වැටහෙන්නට පටන් ගන්නවා. ඊළඟට මේ සුඛය මාරු කරගන්නවා උපේක්ෂාවට. උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය කියන අංග දෙකෙන් යුක්ත චතුර්ථ ධානයටපත්. දැන් මීට වඩා මේ අංග අඩු කරන්නට බෑ. ප්‍රධානම ධානාංගවල යන්න පුළුවන් අඩු කරන්න උපරිම තැන තමයි මේ. ඒකාග්‍රතාවය කියන එක අයින් කරනවා කියන එක කරන්න බැරි දැන් ප්‍රායෝගික නැහැනේ. වේදනාව සුඛේ උපේක්ෂක භාවයටපත් කරගන්නවා. මේක තුල තවත් සමාධිය ප්‍රබල වෙනවා. ඒ නිසා මේ චතුර්ථ ධානය, මේක තමයි චතුර්ථ ධානය. මේක ප්‍රථම ධානය, මේක ද්විතීය ධානය, මේක තෘතිය ධානය, මේක චතුර්ථ ධානය. චතුර්ථ ධානය. එතකොට මේ සමාධියට පැමිණීම තමයි දැන් අපි අද කරන්නට යන්නේ. අපිට සමහරට ඔක්කොම කරන්න බැරි වෙයි. ගොඩාක් ලොකු හෑන්ඩ් අවුට් එකක් ඒක. මම ගිය වතාව දීපු හෑන්ඩ් අවුට් එකම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒක අවශ්‍යයි ඒ WhatsApp group එකකින් අරගන්න. පිටු ගානක් තියෙනවා මේ හෑන්ඩ් අවුට් එකේ. පාඩම් 25 දක්වාම. ඒක 22 වෙනි පාඩම තමයි 22යි 23යි තමයි අද අපි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විසි තුන පාඩම. sorry 23යි 24යි කරන්න බලාපොරොත්තු. චතුර්ථ ධානය ඉපදවීම. තෘතිය ධානයේ ප්‍රීතියට ආසන්නය. තවද එම ධානයේහි මේක ප්‍රීතියට ආසන්නයි. මේ ප්‍රීතියවත් කතා මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම එම ධානයේහි යම් සුඛයක් වේද ඒ ඕලාරික ධානාංගයක. මේ සුඛය ඕලාරිකයි දැන්. සුඛය ඕලාරිකයි. තෘතිය ධානයේහි ඕලාරික සුඛය නිසා දුර්වල එනම් පහසුවෙන් විඳිය හැකි ධානයයි. එබැවින් තෘතිය ධානයේහි පස්සාකාර වශී භාවය ඇති කරගත් යෝගියා විසින් එම ධානයෙන් නැගිට එහි සඳහන් කළ ආදීනව සිහි කළ යුතුය. අනතුරුව තෘතිය ධානයේහි මේ ධානයේ මෙන් ඖදාරික අංග නොමැති ශාන්ත ධර්ම ඇති චතුර්ථ ධානයේ ශාන්ත ලෙස මෙනෙහි කොට තෘතිය ධානයේ කෙරෙහි ඇති ඇලීම දුරු කොට චතුර්ථ ධානයේ ලැබීම සඳහා උත්සාහවත් විය යුතුය. තෘතිය ධානයේදී ඒකාග්‍රතාව යන ධානයන්ගේ ඇති නමුත් එය චතුර්ථ ධානයේ ඒකාග්‍රතාවය
තෘතිය ධානයේ ඒකාග්‍රතාවට වඩා ශාන්තයි ප්‍රණීතයි. ඒක ඊටාම ශාන්ත දෙයක්. යෝගියා තෘතිය ධානයට සමවැදී නැගී සිට සති සම්පජඤ්ඤයෙන් යුක්තව ධානාංග ප්‍රත්‍යවේක්ෂා කරන විට සුඛය ඖදාරිකව වැටහෙන්නට වයි. උපේක්ෂාව සහ ඒකාග්‍රතාවේ ශාන්ත ලෙස වැටේ. මේක විඳින්න නැතුව මධ්‍යස්ථ වුණා නම් හොඳයි කියන එක තේරෙන්න පටන් ගන්නවා. එවිට ඕලාරික අංග ප්‍රහාණය කොට ශාන්ත අංග අධිගමනය කිරීමට එම පටිභාග නිමිත්තම පටවි කියා ප්‍රත්‍යවේක්ෂා කරන යෝගියාට පෙරසේම මනෝද්වාරාවජන සිතට අනතුරුව පරිකර්ම උපචාර අනුලෝම සහ ගෝත්‍ර භූචිත්තයන් පහළ වී චතුර්ථ ධානය සිත උපදින්නේ. අනතුරුව චිත්ත ප්‍රවාහය භවාංග පතනය වෙයි. තෘතිය ධානයෙන් නැගී ඉතර මේ විදිහට පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ තෘතිය ධානය සහ භවාංග කියලා මේවන. තෘතිය ධානයෙන් නැගී සිට චතුර්ථ ධානය සඳහා භාවනා කරන විට තෘතිය ධානයේ කෙරෙහි ඇති නිකාන්තී විස්කම්බණය වන තෙක් කරනු ලබන භාවනාව චතුර්ථ ධානය පරිකර්ම. මේක අපි ඇඳලා ගමු ගිය පාර වගේම. මෙතන අපි තෘතිය ධානයෙන් නැගී සිටලා ඊළඟට භාවනා කරලා චතුර්ථ ධානයට උපදිනවා. මෙතන චතුර්ථ ධාන අර්පණා සමාධිය. අර්පණා සමාධිය. මේ වෙලාවේ තමයි ඉන්නේ චතුර්ථ ධාන උපචාර සමාධිය. මේ උපචාර සමාධිය තෙක් කරන භාවනාව, ඒ තෙක් කරන භාවනාවට කියනවා චතුර්ථ ධාන පරිකර්ම භාවනාව. මේ චතුර්ථ ධාන උපචාරයේ පහළ වෙනකොට ඒ වෙලාවේ නීවරණ යටපත් වීමක් සිද්ධ වෙනවා. තෘතිය ධානයේ කෙරෙහි ඇල්ම යටපත් වෙනවා. තෘතිය ධානය කෙරෙහි ඇල්ම යටපත් වේ. නිකාන්තී යටපත් වේ. ඊළඟට භාවනා කරනවා චතුර්ථ ධාන තෘතිය ධානය සඳහා තියෙන ඇල්ම යටපත් වෙනවා. චතුර්ථ ධාන උපචාර සමාධිය ඉඳලා චතුර්ථ ධාන අර්පණාව දක්වා කරන එකට කියනවා චතුර්ථ ධාන උපචාර භාවනාව. එතෙන් පටන් ධානයේ ඉන්නකොට වාසය කරනකොට අපි කියනවා චතුර්ථ ධාන අර්පණා භාවනාව. චතුර්ථ ධාන අර්පණා භාවනාව. මේ තමයි ධාන සටහන. ඒක තමයි මේ වාක්‍ය මේ ඡේදය අපි දෙතම කියමු. එක තෘතිය ධානයෙන් නැගී සිට චතුර්ථ ධානය සඳහා භාවනා කරන විට තෘතිය ධානයේ කෙරෙහි ඇති ඇල්ම නිකාන්තිය විස්කම්බණය වන තෙක් කරනු ලබන භාවනාව චතුර්ථ ධාන පරිකර්ම භාවනාවයි. චතුර්ථ ධානයේ සඳහා භාවනා කරන කල්හි තෘතිය ධානය සඳහා ඇල්ම විස්කම්බණය වූට චතුර්ථ ධානයේ උපචාරයෙන් සිත සමාහිත වූ ආයේ සැලකෙයි. චතුර්ථ ධාන උපචාරය. අනේ ඒ මොහොතේ පටන් සිතෙහි සමාධිය චතුර්ථ ධාන උපචාර සමාධිය. චතුර්ථ ධාන උපචාරයේ ලැබූ මොහොතේ පටන් චතුර්ථ ධානයේ උපදින තෙක් කරන ලබන භාවනාව චතුර්ථ ධාන උපචාර භාවනාවයි. ඊට පස්සේ චතුර්ථ ධානය උපදින විට පහළ වන සමාධිය චතුර්ථ ධාන අර්පණා සමාධියයි. චතුර්ථ ධානයට සමවැදී සිටින විට කරනු ලබන භාවනාව චතුර්ථ ධාන අර්පණා භාවනාව. මේක තමයි සාමාන්‍ය විවරණය. ඊට පස්සේ අපිට මේ චතුර්ථ ධානය කියන එක ලස්සනට විස්තර වෙනවා සූත්‍ර පාඨවල. කොහොමද වෙන්නේ ඒක? තථාගතයන් වහන්සේ චතුර්ථ ධානයේ අනේක සූත්‍රයන් විස්තර කර ඇත්තේ පහත පරිදි. සුකස්සච පහනා දුක්ඛස්සච පහනා සපුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ධානං උපසම්පජ්ජ විහෙරති. අතන මේකේ පාඨ ටික වැදගත් පාඨ තියෙනවා. සුකස්සච පහනා දුක්ඛස්සච පහනා කියන පාඨ දෙක වැදගත්. පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා. සමහරවිට අත්තගමා කියලා තියෙනවා. අත්තංගමා. එතකොට මේ කරුණු හතරක් දුර වෙලා තියෙනවා. සුකස්සච පහනා දුක්ඛස්සච පහනා සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා. ඒතර පුබ්බේව කලින් මේක දුර වෙලා තියෙනවා. එතකොට සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස කියන මේ වේදනා හතරම අපි සාමාන්‍යයෙන් වේදනාව ගත්තම් පස්වැදෑරුම් වේදනාව ඉන්ද්‍රිය බෙහෙදෙන් ගත්තම අපිට තියෙනවා සුඛය සෝමනස්සය දුක්ඛය දෝමනස්සය උපේක්ෂාව උපේක්ඛා කියලා පහක් තියෙනවා. ඒතර මේකෙන් මේ හතරම ප්‍රහාණය කිරීමත් තමයි මේ කතා කරන්නේ. ඒතර උපේක්ෂාව විතරයි ඉතිරි වන්නේ. උපේක්ෂාව. මේ හතර ප්‍රහාණය කිරීම තුළින් මේක ප්‍රකට. මේ උපේක්ෂා වේදනාව ඉච්චර ප්‍රකට කරගන්න අමාරුයි. ඒ නිසා මේ උපේක්ෂා වේදනාව ප්‍රකට කර ගැනීමට මේ හතර නැති අවස්ථාව දෙක දහතර. ඒක මිගපද වළංජන ණය කියලා තමයි
ධර්මයේ සඳහන් කරන්නේ. ඒ කියන්නේ උදාහරණයකට මුවෙක් පොළවේ ගමන් කරලා ඊළඟට මෙයා පර්වතයක් එයාගේ අඩිසලකුණු හොයන් යන වැද්දට පේනවා මේ පර්වතයේතේ අඩිසලකුණු පේනවා. පර්වතයේතේ අඩිසලකුණු පේනවා. ඊට පස්සේ මේ පර්වතෙන් එහා පැත්තේ අඩිසලකුණු පේනවා පොළොව දිගේ. එතකොට මුවා මේ දෙපැත්තේ පේන්නේත් නැහැ. එතකොට වැද්දා උපකල්පනය කරනවා අනිවාර්යෙන් මුවා මේ පර්වතයේ උඩින් ගිහිල්ලා තියෙනවා. පර්වතයේ අඩිසලකුණු නොතිබුණත් පර්වතයේ උඩින් ගියා වෙන්නට ඕනේ. මොකද දෙපැත්තේ අඩිසලකුණු නැහැ. ඉස්සරහින් පස්සෙන් විතරයි නම් තියෙන්නේ. අනිවාර්යෙන් මෙයා මේ කුඩින් ගිහිල්ලා තියෙනවා. ඒ විදිහට මේ වේදනාව කියන එක සර්වචිත්ත සාධාරණ හැමතිස්සෙම සිතෙහි පහළ වෙන ගති ස්වභාවයක් නිසා යම් හේකින් සුඛය සෝමනස්සේ දෝමනස්සේ දුක්ඛය කියන හතර නැතිනම් ඒ වෙලාවේ තියෙන්නට ඕනේ උපේක්ෂා වේදනාව විතරයි. ඉතින් එහෙමනම් ඒකත් මේ හතර තුලින් මේක පැහැදිලි. ඒ වගේම මේ හතරේ ප්‍රහාණය තුලින් තවත් විශේෂ කාරණා රාශියක් තථාගතයන් වහන්සේ අදහස් කරලා තියෙනවා තේරවාදයට අනුව. අපි බලමු ඉස්සරහට. සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්කම සුඛං කියලා කියන්නේ උපේක්ෂා වේදනාව. අදුක්කම සුඛ වූ ධානය. උපේක්ෂා වේදනාව යුක්ත වූ ධානය. අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිශුද්ධින්. මේ తත්‍ර මජ්ජතතා උපේක්ෂා විශේෂ අවස්ථා. උපේක්ඛා සති පාරිශුද්ධින් චතුත්ථ ධානං උපසම්පජ්ජ විහෙරති. තෘතිය ධානයේ තිබුණ උපේක්ඛා මොකද්ද? උපේක්ඛ කෝච විහෙරති කියලා පාඩය. මතක ඇති උපේක්ඛ කෝච විහෙරති. ඒක ගන්න අපි తත්‍ර මජ්ජතතාව. ඒක දසවිධ උපේක්ෂාවේ ඥාන උපේක්ෂාව කියලා කියන්න ඕනේ. ඒක හෑන්ඩ් අවුට් එකේ පොඩි හරිගස්සන් එකක් තියෙනවා. ඒ තෘතිය ධානය පුළුවන් නම් තියන එක බලා ගන්න. තෘතිය ධානය සම්බන්ධයෙන් තියෙන ධානය මේකෙදී උපේක්ඛ කෝච විහෙරති කියන එකේ මැද තියෙනවා తත්‍ර මජ්ජතතා උපේක්ඛාවයි කියලා. දසවිධ උපේක්ෂාවන් අතරින් ඒක ඥාන උපේක්ෂාව ඇත්තටම. ඒක ඥාන උපේක්ෂාව. తත්‍ර මජ්ජතතා පරමාර්ථ වශයෙන් ඒක ඥාන උපේක්ෂාව. ඒක ඥාන උපේක්ෂාව. ඒක උපේක්ෂා පාරිශුද්ධ උපේක්ෂාවනේ. පාරිශුද්ධ උපේක්ෂාව හැම චතුර්ථ අධ්‍යානෙ. තෘතිය අධ්‍යානෙ හැමදෙන්නේ ඥාන උපේක්ෂාව. తත්‍ර මජ්ජතතා උපේක්ෂාව හැම වෙනවා සියලු කුසල සිත්වල අපිට. ඒකෙන් තත්‍ර මජ්ජා උපේක්ෂාවකවත් ඒක වරදක් නෑ. නමුත් දසවිධ උපේක්ෂාව අතරින් මෙතන හම්බෙන්නේ ඥාන උපේක්ෂාව කියලා එකක්. తත්‍ර මජ්ජතතා උපේක්ෂාව නෙවෙයි. ඒක ඥාන උපේක්ෂාව. ඒක පොඩ්ඩක් හදාගන්න. එතකොට මෙම් පාඩේ පද අපි දැන් විවරණය කරගන්නට ඕනේ. සුකස්සච පහනා දුක්ඛස්සච පහනා උබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිශුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජේති. මේකේ පද විවරණය කරගන්නට ඕනේ. අපි සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්සයන්ගේ ප්‍රහාණය අත්තංගමේ විස්තර කරගන්නට ඕනේ. ඒක එකම තමයි විස්තර කරලා තියෙන්නේ ප්‍රහාණය කිරීම අත්තංගමේ ඒවයේ ඒ කියන්නේ ඒවා යටපත් කිරීම. ඊට පස්සේ අදුක්කම සුඛං කියන පදේ විස්තර කරගන්නට ඕනේ දෙවෙනි එක. උපේක්ඛා සති පාරිශුද්ධින් කියන තුන්වෙනි පදේ විස්තර කරගන්නට ඕනේ. මෙන්න මේ පද තුන විස්තර කිරීම. නමුත් ඒක දීර්ඝ විස්තරයක් තියෙනවා. අපි ඒක හිමින් සැරේ කතා කරමු. සුකස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තගමා නැත්නම් අත්තංගමා යන පාඨයේ අදහස නම් චතුර්ථ ධානයේට పూర్වෙහිම කායික සුඛයේද කායික දුක්ඛයේද ප්‍රහාණය සහ සෝමනස්සේ සහ දෝමනස්සේ ප්‍රහාණයෙන් යන්නයි. ප්‍රහාණයෙන් සහ කායික සුඛේ කායික දුක්ඛේ ප්‍රහාණයෙන් සහ සෝමනස්සෙන් සහ දෝමනස්සේ ප්‍රහාණයෙන් යන්නයි. මේක ඉතා වැදගත් ගොඩාක් තේරවාද સિદ્ધාන්ත පැහැදිලි වෙන තැනක්. එතකොට මේ හතරම ප්‍රහාණය වුණා කියන එකයි අදහස් කරලා තියෙන්නේ. සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස කියන හතරම ප්‍රහාණය වෙනවා චතුර්ථ ධානයේට పూర్වෙහිම. හරිනේ పూర్වෙහිම කායික සුඛය කායික දුක්ඛේ ප්‍රහාණයෙන්ද සහ සෝමනස්සේ දෝමනස්සේ ප්‍රහාණයෙන්ද. එතකොට මේක මෙන්න. එතකොට මේ හතරම කලින්ම ප්‍රහාණය වෙනවා. කොහොමද මේ හතර? මේ ධර්ම හතර ප්‍රහාණය වන්නේ කුමන අවස්ථාවලදීද? ඒ ධාන හතරෙහි උපචාරක්ෂණයේද? මෙසේ මේක තමයි දක්වන්නේ කායික දුක්ඛය ප්‍රථම ධානයේ උපචාරක්ෂණයේදී දුර වෙයි. කායික දුක්ඛය ප්‍රථම ධානයේ උපචාරක්ෂණයේදී අපි ඒක බලන්නට ඕනේ කොහොමද මේක අරගෙන තියෙන්නේ කියලා. දෝමනස්සේ ဒုတိ ය ධාන උපචාරක්ෂණයේ දුර වෙයි. ඒතර කායික දුක්ඛය අපි ඒක වෙනම මේක ලියමු. වේදනාව ගත්තම වේදනාව ඉන්ද්‍රිය බෙහෙදෙන් පස්වැදෑරුම් සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා.
මුලින්ම කියනවා දුක්ඛය කියන්නේ කායික දුක්ඛය. මේකෙන් මේ දෙක කායිකයි. සුඛ දුක්ඛ කියන දෙක කායිකයි. සෝමනස්ස දෝමනස්ස කියන දෙක මානසිකයි. එකත් ලියා ගන්නට ඕන අවශ්‍යයි. කායික මේක මානසික. උපේක්ෂාව සාමාන්‍යයෙන් මානසික ලෙස හඳුන්වනවා. ඒකේ පරයායක් තියෙනවා කායික මානසික දෙකටම ගන්න පුළුවන් ක්‍රමයක්. කායික සහ මානසික. ඒක කායික ගන්නේ දෙපස් විඥානයේ ඇතුලෙන් චක්කු සෝත ගාන જીවහා කියන විඥානවල තියෙන උපේක්ෂාව කායික උපේක්ෂාව ලෙසත් ඉතිරි ඒවා මානසික උපේක්ෂාව ලෙසත් ගන්න පරයාය ක්‍රමයක් තියෙනවා. නැත්තම් මේ සියල්ලම මානසික උපේක්ෂාව ලෙස සලකන්නත් පුළුවන්. හරිනේ? එතකොට ඒක සාමාන්‍යයෙන් ඒක කායික මානසික ભેදේ ඔය විදිහට තමයි අරන් තියෙන්නේ උපේක්ෂා වේදනාවේදී. එතකොට මේක කායික දුක්ඛේ ප්‍රථම ධානයේ උපචාරක්ෂණයේදී මේකෙන් අදහස් වෙනවා කායික දුක්ඛය මේ කියන්නේ කායික දුක්ඛය දුරු වෙන්නේ ප්‍රථම ධාන උපචාරයේදී කියලා. උපචාරයේදී දුරු වෙනවා. දෝමනස්සය දුරු වෙනවා කියලා කියනවා ဒုတိ ය ධාන උපචාරයේදී. ဒုတိ ය ධාන උපචාරයේදී මේක දුරු වෙනවා කියලා අදහස් කරලා තියෙනවා විසුද්ධි මාර්ගයේ. ඊළඟට කායික සුඛය තෘතිය ධානයේ උපචාරයේදී. තෘතිය ධාන උපචාරයේදී ඊළඟට සෝමනස්සය මානසික සෝමනස්සය චතුර්ථ ධාන උපචාරයේදී. මේ තමයි අටුවාවල විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ අටුවාවල මේක තමත විස්තර කරනවා. මෙහෙම වුණාට මෙහෙම සඳහන් කරලා තිබුණාට මෙසේ ඒ ධානයේ උපචාරයේදී කායික දුක්ඛ ආදී දුරවන්නේ පැවසුවද පුරාණ අටුවාවල මේක දක්වලා තියෙනවා. එසේ පැවසුවද සංයුත්ත නිකායේ උප්පටිපාටික සූත්‍රයේදී එම ධාන ඒ ධාන ෂණයේදී කායික දුක්ඛ ආදී දුරවන බව දක්වා ඇත. එතකොට උප්පටිපාටි කියලා සූත්‍රයක් තියෙනවා. උප්පටිපාටික සූත්‍රයට අනුව මේවා දුරවන්නේ මේක අටුවාවේ දක්වලා තියෙන විවරණය. මේක වැරදි නෙවෙයි. නමුත් උප්පටිපාටික සූත්‍ර පරයාය හැටියට ඒකේ හැටියට මේවා දුරවන්නේ ඒ උපචාරයේදී නෙවෙයි ධානක්ෂණයේදී. ඒකේ හැටියට කායික දුක්ඛ ඉතිරි නැතුව දුරු වෙනවා ප්‍රථම ධානයේදී. දෝමනස්සේ දුරු වෙනවා ද්විතීය ධානයේදී. සුඛය දුරු වෙනවා තෘතිය ධානයේදී. සෝමනස්සය චතුර්ථ ධානයේදී. මේක තමයි ඒකේ දුරු වෙන්නේ. ඒතර සෝමනස්සේ චතුර්ථ ධානයේදී දුරු වීම සිද්ධ වෙනවා. හරිනේ? එතකොට එම සූත්‍රයේ සඳහන් කරන ලද්දේ කියන ලද වේදනාවන්ගේ බලවත් නිරෝධය ප්‍රහාණය. එතකොට උපචාරයේදී වෙන නිරෝධයට වඩා බලවත් නිරෝධයක් තමයි එතන අදහස් කරන්නේ. හුදු නිරෝධයක් ප්‍රහාණයක් නොවේ. ඒ වේදනාවන් අදාළ ධානයේදී උපචාරෂණයේදී ප්‍රහාණය වුවද ඒවායේ බලවත් ප්‍රහාණය සිදුවන්නේ ධානක්ෂණයේදී. ඒක ධානක්ෂණයට බලවත් ප්‍රහාණය. කෙලෙස් වලටත් එහෙමනේ. ඒ කියන්නේ උපචාරයෙන් ප්‍රහාණය වුණාට වඩා බලවත් ප්‍රහාණයක් ධානයේදී සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ධානක්ෂණයේදී කෙලෙස් තව තවත් යටපත් වීම සිද්ධ වෙනවා. දැන් මෙතනදී සූත්‍රයේ අටුවාවේ කිව්වා ඒ ධානවල උපචාරයේදී තමයි මේ කියන වේදනා කායික දුක්ඛය ප්‍රථම ධාන උපචාරයේදී. මානසික දෝමනස්සය නැත්නම් මානසික දුක්ඛය ද්විතීය ධාන උපචාරයේදී. කායික සුඛය තෘතීය ධාන උපචාරයේදී. මානසික සෝමනස්සය නැත්නම් මානසික සුඛය චතුර්ථ ධාන උපචාරයේදී. ඊට පස්සේ උපටිපාටික කියන සූත්‍රයේ කිව්වා ඒවා දුරු වෙන්නේ ගැඹුරුම ප්‍රහාණය සිද්ධ වන්නේ උපචාරයට තල ධානක්ෂණයේදී. ඒතකොට ප්‍රථම ධානයේදී තමයි ෂණයේදී තමයි කායික දුක්ඛය දුරු වන්නේ. ද්විතීය ධාන ෂණයේදී මානසික දුක්ඛය දුරු වෙනවා දෝමනස්සය. තෘතීය ධානයේදී කායික සුඛය දුරු වෙනවා. චතුර්ථ ධානයේදී මානසික සුඛය කියන සෝමනස්සය දුරු වෙනවා. මේ තමයි මේ ප්‍රහාණය වෙන ප්‍රතිපිළිවෙල. එතකොට උපචාර අවස්ථාවලදී ප්‍රහාණය වන බව ඇත්ත. නමුත් ගැඹුරු ප්‍රහාණය සිද්ධ වන්නේ ධානක්ෂණයේදී. ඒකට බලමු අපි දුක්ඛින්ද්‍රියාගේ ප්‍රහාණය. ඉතා වැදගත් කරුණු කාරණා ගාශියක් මේකෙන් අපිට එළි වෙනවා. ඒක ඉතා වැදගත් තමන්ගේ භාවනාවට ධර්මඥානයට.
දුක්ඛේන්ද්‍රියේ ප්‍රහාණය කායික දුක්ඛේ නානා ආවර්ජන වාර ඇති ප්‍රථම ධානයේහි උපචාරක්ෂණයේදී නිරුද්ධ වුවද. ඒ කියන්නේ උපචාරයට එනකොටම කායික දුක්ඛයක් නෑ. බොහොම සැනසille Tamanට භාවනාව කරගෙන යන්න පුළුවන්. මැසි මදුරුවන්ගේ දෂ්ට කිරීම වැරදි ලෙස හිඳීම් නිසා ඇතිවන වෙහෙස නිසාද නැවත ඇතිවිය හැකිය. නැවත ඇති වෙන්නට පුළුවන්. දුක්ඛ මන්දයත් කායික දුක්ඛ වේදනාව ඒට ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් නොනසන ලද නිසායි. ඉතා වැදගත් තමයි පාඩය. ඒ කියන්නේ කායික දුක්ඛය ගත්තම ඒකත් යටපත් කිරීමක්. ඒකත් නැසීමක් කරන්නට පුළුවන්. ඒක නසන්නට ඕනේ කායික සුඛයෙන්. ඒකට ප්‍රතිපක්ෂ දෙයින් නසන්නට ඕනේ. එතකොට අපි කියන කෙලෙස් නැසීම කියලා එකක් තියෙනවා. කෙලෙස් යටපත් කිරීම, කෙලෙස් දුරු කිරීම, ධානාංග දුරු කිරීම කියලා තියෙනවා. මේ ගන්නේ කෙලින්ම අභ්‍යාකත ධර්මයන් දුරු කිරීමක්. මොනවද මේ? කායික දුක්ඛය පවා දුරු කරන්න. කොහොමද එන්නේ මේක? මන්දයත් කායික දුක්ඛ වේදනාව ඊට ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් නොනසන ලද නිසාය. දුක්ඛ වේදනාවට ප්‍රතිපක්ෂ ධර්මයේ කායික සුඛයයි. කායික දුක්ඛයට ප්‍රතිපක්ෂ දේ කායික සුඛයයි. ප්‍රථම ධ්‍යාන අර්පණාව තුලදී ප්‍රීතිය විසින් ප්‍රණීත චිත්තද මුළු කය පුරා පැතිරීම නිසා මුළු කයම සුඛයට බැසගනී. සැපයට බැසගත් කයෙහි දුක්ඛින්ද්‍රිය ප්‍රතිපක්ෂ ධර්මයන් විසින් මනාකොට නසන ලද නිසා මනාකොට නිරුද්ධ වූයේ වෙයි. ඒ නිසා මෙතන වැදගත් වෙනවා. ඒ කියන්නේ සුඛයට බැසගත්තම කය. ඒ කියන්නේ ප්‍රීතියේ තියෙන පරණ කෘත්‍ය කියලා ගත්තනම් පරණ කෘත්‍ය. පරණ කෘත්‍ය කියන්නේ ප්‍රණීත චිත්තජ රූපය මුළු කය පුරා පැතිරීම තමයි ප්‍රීතියේ කෘත්‍ය. ඉතින් උපචාරයට වඩා මේක අර්පණාක්ෂණයේදී බලවත්. එතකොට මුලින්ම භාවනා කරන් එනකොට ඒ යෝගියා මුලින්ම උපචාරයට සමාදින ලොකු සැපයක් අත්විඳිනවා. කායික දුක්ඛ ආදී දුරු වෙනවා. නමුත් මේක නැවත නැවත හට ගන්නට පුළුවන්. ඉතින් ඒක ධ්‍යාන ලැබූ කෙනාටත් පසු හට ගන්නට පුළුවන්. නමුත් එහෙම හට ගන්නට පුළුවන් තියෙනකොට ඒකේ තාම අර සුඛය ඇති කරවලා කය තුල තියෙන දුක්ඛය ඇතිවීම යටපත් කරලා නැහැ. ඒ කියන්නේ සුඛය ගෙනාවොත් කයට ඒක තුළ දුක්ඛයේ තියෙන හේතු නැසුවා බවට පත් වෙනවා. ඒ නිසා ඒ ධ්‍යානයටපත් වෙනකොට තමයි ප්‍රණීතම චිත්තජ රූප කය පුරා ඇති වෙලා ඒ දුක්ඛයට ප්‍රතිපක්ෂ තත්වයකට අපේ කය පත්වන්නේ. ඒ නිසා ඒ ප්‍රථම ධානයේහි තියෙන ප්‍රීතිය හේතු කරගෙන. ඒ කියන්නේ උපචාර කාලයේදී භාවනාව සිද්ධ කරන් ඇවිල්ලා උපචාර ප්‍රථම ධාන උපචාර ෆස්ට් ධාන උපචාරයේදී භාවනාව සිද්ධ කරන් එනකොට දුක්ඛින්ද්‍රිය යටපත් වෙනවා. දුක්ඛින්ද්‍රිය කියලා කියන්නේ දුක්ඛ කායික දුක්ඛ මේක යටපත් වෙනවා. නමුත් ප්‍රථම ධානයේදී ප්‍රථම ධානයේදී තියෙන ප්‍රීතිය මෙතනත් ප්‍රීතිය තියෙනවා. නමුත් මේකේ තියෙන ප්‍රීතිය බලවත් ප්‍රීතියක්. ඒක බලවත් ප්‍රීතියක්. ඒ ප්‍රීතිය විසින් ඇති කරනවා ඊටාම ප්‍රණීත චිත්තජ රූප තමන්ගේ సంతානය තුල. මේ චිත්තජ රූප సంతානය තුල හැට ගන්නකොට මේ කයෙහි දුක්ඛ ඉන්ද්‍රිය පහළට ගිහිලා තිබුණත් මේ අපේ මනුස්ස කය ලෙස ගත්තොත් මේ ප්‍රීතියෙන් ඇති කරන අතිශය ප්‍රණීත මේකිනු චිත්තජ රූප ඇති කරනවා. මේ ප්‍රීතියත් ඇති කරනවා. මේක බලවත්. මේක බලවත්. අතිශය බලවත්. ඒතකොට මේ ඇති කරන චිත්තජ රූප හේතු කරගෙන මේ කයෙහි දුක්ඛ වේදනාවට ප්‍රතිපක්ෂ ධර්මයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දුක්ඛ වේදනාවට ඉඩ ඇහැරලා තියෙන්නේ. තව ප්‍රණීත සුඛ රූප හට ගන්න නිසා. ඒ නිසා කායික දුක්ඛ වේදනාව ප්‍රථම ධානයේ නැසුවා කියලා සලකන්නට පුළුවන්. ඒක උපචාර අවස්ථාවේ ඉඳලා මේ සැපය යෝගිය අත්දකින්නවා. ඒ දුක්ඛ වේදනාව යටපත් වෙනවා. කායික දරත හැම නැති වෙලා යනවා. නමුත් ඒක බලවත් ලෙසම සිද්ධවන්නේ ප්‍රථම ධාන ක්ෂණයේදී. ඒ නිසා තමයි දුක්ඛේන්ද්‍රිය ප්‍රහාණය. ඒක දුක්ඛස්සච පහානා කියන එක තේරුම් ගන්න. පුබ්බේව කියලා කියන්නේ කලින්ම දුක්ඛය දුරු කරනවා කියන. ඒ කලින්ම දුක්ඛය දුරු කරන්නේ ප්‍රථම ධානයේ නැත්තම් ප්‍රථම ධාන උපචාරය කියලා ගත්තත් කමක් නැහැ. ප්‍රථම ධානයෙන් කියලා ගත්තත් කමක් නැහැ. සූත්‍ර පරයය. ඊට දෝමනස්ස ඉන්ද්‍රිය ප්‍රහාණය ගත්තම දෝමනස්ස ඉන්ද්‍රිය නානා ආවර්ජන වාර ඇති ဒုတိ ය ධාන උපචාරයේදී ප්‍රහාණය වුවද. ඒක දෝමනස්සේ ඒකේ ප්‍රහාණ වුණා කියලා සලකනවා. දෝමනස්සයට හිතකර ප්‍රත්‍ය එම උපචාරයේ ප්‍රහීන නැත. ඒක ඉතා වැදගත්. ඒ කියන්නේ යම් කිසි ධර්මයක් ප්‍රහාණය කරන්න යනකොට එයාගේ හිතකර ධර්මත් අපි දුරු කරන්නට ඕන. එයාට යාළුවෝ ඉන්නකොට එයාගේ හිතකර දේවල් තියෙනකොට ඒ ධර්මයේ දුරු කළා තිබුණත් නැවතේ හටගන්න ඉඩ තියෙනවනේ. ඒ කියන්නේ දෝමනස්සේ හේතු ටික දෝමනස්සේ යටපත් කරලා තියෙන්නේ. හැබැයි දෝමනස්සේ හේතු අපි ළඟ තියෙනවා නම්
දෝමනස්සේ සම්පූර්ණයෙන් යටපත් කළා කියලා සලකන්නට සුදුසු නැහැ. දෝමනස්සේ හේතුව අපි ළඟ තියෙනවා නම් දෝමනස්සේ සම්පූර්ණයෙන් යටපත් කරා කියලා සලකන්නට සුදුසු නැහැ. මොකද්ද දෝමනස්සේ හේතු? ඒක වැදගත් වෙනවා. දෝමනස්සේ හේතු තමයි විතක්කයයි ਵਿਚාරය. දෝමනස්සේ හේතු විතක්ක ਵਿਚාර දෙන්න. මොකද බලමු. එබැවින් ဒုတိ ය ධ්‍යාන උපචාරයේදී දෝමනස් ඉන්ද්‍රිය මනාකොට නිරුද්ධ වේ. දෝමනස් ඉන්ද්‍රිය ප්‍රත්‍ය නම් විතක්කේ සහ ਵਿਚාරය. ဒုတိ ය ධ්‍යාන උපචාරයේ විතක්කේ සහ ਵਿਚාරය ඇති නිසා කායික වෙහෙසද මානසික වෙහෙසද ඇති වී දෝමනස්සී ඉපදිය හැක. බොහෝ වේලා කල්පනා කරන විට විතර්ක කරන විට විමසා බලන විට ਵਿਚාරය කරන විට මගේ හදේ වෙහෙසුනි. සිතද පෙළුණේය. යයි සාමාන්‍ය ජනයා පවසයි. එබැවින් විතක්කේ සහ ਵਿਚාරය කායික සහ මානසික වෙහෙසට ඛේදයට ප්‍රත්‍ය වෙන බව දත යුතුයි. විශේෂයෙන්ම මානසික එක තමයි. කායික එක අපි දුරු කරා කියලා කිව්වනේ. මානසික වෙහෙසට මේ දෝමනස්සය බලපානවා. කායික එක ප්‍රථම ධානයෙන් යටපත් කරා මානසික එකට හේතු තියෙනවා. එතකොට ဒုတိ ය ධානයෙන් මොකද වෙන්නේ? අපි ඊළඟ මේකට ගියොත් එහෙම ဒုတိ ය ධාන උපචාරයේදී ဒုတိ ය ධාන උපචාරය ဒုတိ ය ධාන උපචාරයේදී අපි දෝමනස්සේ යටපත් කරනවා කියලා සලකනවා. දෝමනස්සේ යටපත් කළා. හරිනේ? නමුත් මේ ဒုတိ ය ධාන උපචාරයේ මොකද ဒုတိ ය ධාන උපචාරයේ තියෙන්නේ අභිධර්මයේ දන්න අයට තේරෙයි. අනිත් අය ටිකක් ඒක කමක් නැහැ ඒක නොතේරුණාට. විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක අනිවාර්යෙන් කාමසෝභන සිත්වල තියෙනවා. කාමසෝභන සිත්වල දෙක කියන්නේ මේක රහතන් වහන්සේ කෙනෙක් වැඩුවෙන් රහතන් වහන්සේ නැහැ. ඉතින් දෝමනස් ඉන්ද්‍රිය කොහෙත් ප්‍රහාණය වෙලා අපි ගත්තොත් සාමාන්‍ය ප්‍රත්‍යඥයෙක් නැත්නම් ආර්යයන් වහන්සේ කෙනෙක් සාමාන්‍ය යට ආර්යයන් වහන්සේ කෙනෙක් ගන්නකොට උන්වහන්සේගේ මෙතන විතක්ක ਵਿਚාර දෙන්න තියෙනවා. විතක්ක ਵਿਚාර දෙන්න. විතර්ක ਵਿਚාර මේ විතක්ක ਵਿਚාර දෙන්න මේ දෝමනස්සයට හිත කරයි. දෝමනස්සේ යටපත් කළත් මේ දෝමනස්සයට හිත කර විතක්ක ਵਿਚාර දෙන්න ඉන්න නිසා දෝමනස්සේ මනාකොට ප්‍රහාණය වුණේ නෑ ලෙස සලකන්න. හැබැයි ဒုတိ ය ධානය ගත්තොත් ဒုတိ ය ධානයේදී මේ විතක්ක ਵਿਚාර දෙන්න නෑ. විතක්කයක් නෑ. විචාරයක් නැහැ. ඒ විතක්ක ਵਿਚාර දෙන්න නැති නිසා මේ දෝමනස්සේ හිතකර ධර්ම නැති නිසා මේ දෝමනස්සය වඩාත් ගැඹුරින් ප්‍රහාණය වෙනවා. දෝමනස්සයට හිතකර ධර්ම වඩාත් ගැඹුරින් ප්‍රහාණය වුණා ලෙස සලකනවා. ඉතින් ඒකට හේතුව තමයි ဒုတိ ය ධානයේ ප්‍රහාණය වුණාට මේක නිවැරදි මේ ප්‍රහාණය. නමුත් විතක්ක ਵਿਚාර දෙන්න ඉන්න නිසා ඒක බලවත් ප්‍රහාණයක් නෙමෙයි. මොකද යම් කිසි ධර්මයක හිතකර ධර්ම තියෙනවා නම් ඒ ධර්මයේ යටපත් කරත් ඒ හිතකර ධර්ම තියෙනකොට ඒ ධර්මයේ මනාකොට යටපත් වුණා ලෙස සලකන්නේ නැහැ. ඕක අපිට නැවත හමු වෙනවා පංචක ණය ක්‍රමයෙන් ප්‍රථම ධානයෙන් ဒုတိ ය ධානයෙන් තෘතිය ධානයට එනකොට ဒုတိ ය ධානයේ තියෙන්නේ ඒකෙදි විචාර පීති සුඛ ඒකග්ගතා කියන හතර දෙනා. විචාර පීති සුඛ ඒකග්ගතා කියන හතර දෙනා තියෙනකොට ඒ පංචක ණය ක්‍රමයේ ဒုတိ ය ධානයෙන් විතර්කේ මනාකොට යටපත් උනේ නැහැ කියලා සලකනවා. මොකද විතක්ක ਵਿਚාර දෙන එකිනෙකට සහයෝගීව ඉන්න නිසා විතක්කේ දුරු කරත් ਵਿਚාරයේ තියෙනවා නම් විතර්කයේ මනාකොට යටපත් උන්නේ නැහැ කියලා සලකනවා. ඒකට හේතුව ਵਿਚාරයේ ප්‍රශංසක. ඒ කියන්නේ ਵਿਚාරයේ පැවතීම. ඒ විදිහටම දෝමනස්සේ යටපත් උනත් විතක්ක ਵਿਚාර දෙන්න තියෙන නිසා මේකේ දෝමනස්සේ මනාකොට යටපත් උනා කියලා සලකන්නේ නැහැ. ඉතින් ඒ නිසා ဒုတိ ය ධානයෙන් තමයි මේක මනාකොට යටපත් වුණා ලෙස සලකලා තියෙන්නේ. ඒතර විතක්ක ਵਿਚාර දෙන්නගේ නැතිවීම හේතු කරගෙන. ඊට සුඛින්ද්‍රියේ ප්‍රහාණය. සුඛින්ද්‍රිය ප්‍රහාණය ගත්තම සුඛින්ද්‍රිය කොහොමද ප්‍රහාණය? ඒකත් මේ විදිහටම තේරුම් ගන්නට ඕනේ. සුඛින්ද්‍රිය ප්‍රහාණය සිද්ධ වෙනවා කියලා කියන්නේ තෘතිය ධාන උපචාරයේදී. තෘතිය ධාන උපචාරයේදී තෘතිය ධාන උපචාරයේදී සුඛින්ද්‍රිය කියලා කියන්නේ කායික සුඛය. සුඛින්ද්‍රිය ප්‍රහාණය වුණා ලෙස සලකනවා. නමුත් මේකේ පවතිනවා ප්‍රීතිය කියන චෛතසිකය. ප්‍රීතිය තියෙන පරණ කෘත්‍ය කියලා එකක්. පරණ කෘත්‍ය කියලා කියන්නේ මුළු කය පුරාම ප්‍රසන්න චිත්ත රූප පතරවනවා. ඒ නිසා සාමාන්‍යයෙන් තෘතිය ධාන උපචාර සිතෙහි මොකද තෘතිය ධානයේ සෝමනස්ස සිතක් නිසා තෘතිය ධාන උපචාරෙහි ප්‍රීතිය පවතිනවා. සෝමනස්සය ප්‍රීතිය දෙකම පවතිනවා. සෝමනස්සයක් කියන නිසා ඒකේ ප්‍රීතිය පවතිනවා. මොකද කාමාවචර මට්ටමේ ප්‍රීතියෙන් නැතුව සෝමනස්සය පවතිනවා කියලා එකක් නැහැ. ඒ නිසා මේ
සුඛින්ද්‍රිය යටපත් කරාට ප්‍රීතිය විසින් පරණ කෘත්‍ය සිද්ධ කරන නිසා ඒක කරන්නට මේ ප්‍රීතිය පවතින නිසා මනාකොට යටපත් උනේ නැහැ ලෙස සලකනවා. හැබැයි තෘතිය ධානයට යනකොට ප්‍රීතිය නැහැ. ප්‍රීතිය ප්‍රහාණය වෙලා. ප්‍රීතිය ප්‍රහාණය වෙලා නිසා අර පරණ කෘත්‍ය සිද්ධවන්නේ නැහැ. ප්‍රීතියෙන් කරන පරණ කෘත්‍ය සිද්ධවන්නේ නැහැ. මේකෙන් ඇති කරන්න පුළුවන් ඒ ප්‍රනීත චිත්තජ රූප මේකේ ඇතිවන්නේ නැහැ. ඒ නිසා සුඛීන්ද්‍රිය කායික සුඛය වඩාත් හොඳින් සුඛීන්ද්‍රිය යටපත් කළා ලෙස සලකනවා. සුඛීන්ද්‍රිය නානා ආවර්ජන වාර ඇති තෘතිය ධ්‍යාන උපචාරයේදී සුඛීන්ද්‍රිය ප්‍රහාණය වුවද එම සිත්වල ප්‍රීතිය ඇත. ප්‍රීතියේ පරණ කෘත්‍ය වශයෙන් ප්‍රනීත චිත්තජ රූප කය පුරා පැතිරෙන බැවින් උපචාරක්ෂණයේදී සුඛීන්ද්‍රිය ඉපදිය හැක. ඉපදෙන්නට පුළුවන්. සුඛීන්ද්‍රිය නැවත නැවත හට ගන්න පුළුවන්. විටින් විට හට ගන්න පුළුවන් උපචාරක්ෂණයේදී මේක නිසා. ඒ කියන්නේ ධානයෙන් ඒකේ උපචාරයෙන් එළියට යන්න පුළුවන්. නමුත් තෘතිය ධානයේදී සුඛීන්ද්‍රියට හේතු වන ප්‍රීතිය සම්පූර්ණයෙන්ම නිරුද්ධ බැවින් සුඛීන්ද්‍රිය තෘතිය ධානයේදී බලවත් ලෙස ප්‍රහාණය වන බදත්. මෙතනත් තරවන්නේ මේ ဒုတိ ය ධානය වගේමයි. දෝමනස්ය ද්විතිය ධ්‍යාන උපාචාරයේදී දෝමනස්ය යටපත් වුණත් විතක්ක ਵਿਚාර දෙන ඉන්න නිසා මනාකොට යටපත් වුණාලේ සලකන්නේ නැහැ. මෙතනත් සුඛින්ද්‍රිය යටපත් වුණාලේ සලකුවාට ප්‍රීතිය පවතින නිසා සුඛින්ද්‍රිය මනාකොට යටපත් වුණාලේ සලකන. මේක අකුසලයන්ට වැදගත්. මොකද මේ කතාව යම්කිසි අකුසලයක් අපි යට කරාට යම්කිසි අකුසලයක් අපි උපදින එක වළක්වගෙන හිටියට ඒ අකුසලයට හිතකර දේවල් අපි ළඟ තියෙනවා නම් ඒ අකුසලේ මනාකොට ප්‍රහාණය වුණාලේ සලකන්නේ නැහැ. හිතකර දේවල් තියෙනවා. ඒක තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් සම කෙනෙක් සීලයක් රකින්නකොට යම් කිසි දුසිල්කම් වලින් වැළකී සිටිනවා. දුසිල්කම් වලින් වළකිනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා. සොරකමින් වළකිනවා. කාමීච්ඡාචාරයෙන් වළකිනවා. හැබැයි එයා තුළ ප්‍රාණඝාතය, සොරකම, කාමීච්ඡාචාරය, මුසාවාදයේ සම්බන්ධයෙන් සිටිවිලි හට ගන්නවා. එයා කොහොම හරි වෙහෙස මහන්සියලා මේක යට කරනවා. නමුත් එයාගේ හිත ඒවට බරයි. කාමයේ පැත්තට බරයි. ප්‍රාණඝාතයට හිතයි. ඒව තියේදී තමයි මේක බලෙන් යටපත් කරලා තියෙන්නේ. එතකොට යටපත් කිරීම බලවත් යටපත් කිරීමක් නෙවෙයි. මොකද හේතුව ඒ ප්‍රාණඝාත ආදී සිදුවන්නේ සිටිවිලි උඩුදුවලනේ. එතකොට ඒ සිටිවිලි අපි ළඟ තියෙන තාක්කල් ඒ දුස්සීලයේ යටපත් කරත් දුස්සීලයේ ඇති වෙන්නට ඉඩ නොදුන්නත් ඒ වෙලාවේ ඒ අර ගති ස්වභාව ටික දුර වෙලා නැති නිසා ඒක මනා ප්‍රහාණයක් වන්නේ නැහැ. ගැඹුරු ප්‍රහාණයක් වන්නේ නැහැ. ඒ නිසා තමයි කියලා තියෙන්නේ සාරවේදකයන් සංසාර වගේ ස්වාමීන් වහන්සේලා ඒ සීලය කෙලෙස් සහිතව ඉඳගෙන බොහොම අමාරුවෙන් අර ඒ පව්කම් කරන්න කැමැත්ත සහිතව කවුරු හරි සීල රකි කැමැත්ත තියෙනකොට සීල් රකින්නකොට ඒ සීලය දුර්වලයි. ඒ නිසා සීලය ශක්තිමත් කර ගැනීම සඳහා මුළු సంతානෙම වෙනස් කර ගන්න. අපේ සිතවිලි පව වෙනස් කර ගන්නට ඕනේ. ඒ සිතවිලි පව වෙනස් වෙනකොට තමයි ඒ සීලය ශක්තිමත් වෙන්නේ. ඒ දුස්සීල ප්‍රහාණය වඩාත් ගැඹුරු වන්නේ. ඒ වගේ තමයි සුඛේන්ද්‍රිය යටපත් වුණාට සුඛේන්ද්‍රියේ හේතුව තියෙනවා නම් ඒක ගැඹුරු යටපත් කිරීමක් ලෙස සලකන්නේ නැහැ. තෘතිය ධ්‍යානයේදී ප්‍රීතිය නැති නිසා ඒ සුඛින්ද්‍රිය යටපත් වීම ගැඹුරු යටපත් වීමක් ලෙස සලකනවා. එතකොට දෝමනස්සයටත් එහෙමයි. දෝමනස්සයෙන් දුරු කිරීම විතක්ක ਵਿਚාර දෙන්න තියෙන නිසා දෝමනස්සේ නැවත නැවත හට ගැනීමේ ඉඩක් තියෙනවා කියලා ගන්නවා. එතකොට මේ දෝමනස්සය වඩාත් හොඳින් යටපත් වන්නේ ဒုတိ ය ධ්‍යානයට සමවැදීමෙන් පසුයි. ඊට පස්සේ එනවා බලවත් සෝමනස්ස ඉන්ද්‍රියේ ප්‍රහාණය. සෝමනස්ස ඉන්ද්‍රිය නානා ආවර්ජන ඇති චතුර්ථ ධ්‍යාන උපචාරයේදී ප්‍රහාණය වෙයි. චතුර්ථ ධ්‍යාන උපචාර සමාධියත් උපේක්ෂක සමාධියක්. ඒ කියන්නේ චතුර්ථ ධ්‍යාන උපචාරයට එනකොටත් ඒ වෙලාවේ පහළ වෙන්නේ උපේක්ෂක වේදනාව. දැන් උදාහරණ චතුර්ථ ධ්‍යානය ගත්තොත් චතුර්ථ ධ්‍යාන උපචාරය චතුර්ථ ධ්‍යානය චතුර්ථ ධ්‍යාන උපචාර මේ දෙකේම තියෙන උපේක්ෂා වේදනාව. ඒකේ සෝමනස්සයක් නැහැ. කොහොමද අපි මේක තේරුම් ගන්නේ? චතුර්ථ එම උපචාරයේ ඇත්තේ උපේක්ඛේන්ද්‍රිය. ඒකේ තියෙන උපේක්ෂා ඉන්ද්‍රිය. නමුත් එම උපචාරයේ සෝමනස් ඉන්ද්‍රියට ආසන්නයි ලෙස සලකලා තියෙනවා. ඒකේ තියෙන ආසන්න භාවය. ප්‍රීතියට මෙන් දුරස් නොවේ. ඒ කියන්නේ මේ උපේක්ෂා ඉන්ද්‍රිය මෙතන තියෙන උපේක්ෂාව උපේක්ඛා කියන ඉන්ද්‍රිය උපේක්ඛේන්ද්‍රිය මේ උපේක්ඛේන්ද්‍රිය දැන් කලින් මෙයා සෝමනස්සයක තමයි සෝමනස්ස ප්‍රීතියෙන් තොර සෝමනස්ස ධානයක තමයි මෙයා හිටියේ. ප්‍රීතිය නැති
සෝමනස්සේ තියෙන ධානයක. ඒ නිසා මේ උපේක්ඛේන්ද්‍රිය සෝමනස්සයට ළඟයි. ප්‍රීතියට දුරයි. ප්‍රීතියට ගොඩක් දුරයි උපේක්ඛේන්ද්‍රිය. නමුත් සෝමනස්සයට ළඟයි. ඒ නිසා තමයි කියන්නේ නමුත් මේ උපචාරය සෝමනස් ඉන්ද්‍රියට ආසන්නයි. ප්‍රීතියට මෙන් දුරස් නොවේ. තවද උපේක්ඛේන්ද්‍රිය අර්පණා ප්‍රාප්ත වී නොමැති නිසා සෝමනස්සේ මනාකොට ඉක්මවා නැති. තා වැදගත් කරුණක් මේක. ඒ කියන්නේ උපේක්ඛේන්ද්‍රියෙන් සෝමනස්සේ ඉක්මවනවා කියන. හැබැයි උපේක්ඛේන්ද්‍රිය මනාකොට ඉක්මවන අර්පණා ප්‍රාප්ත විය යුතුයි. අර්පණා ප්‍රාප්ත වෙනවා කියලා කියන්නේ හොඳට අරමුණක සමාධිමත් වෙන්නට ඕනේ. හොඳට අරමුණක සමාධිමත් වෙන්න. හොඳ ස්ථාවර වෙන්නට ඕනේ. ඒ ස්ථාවර භාවයේ එනකන් චතුර්ථ ධානයෙන් මේ උපේක්ඛේන්ද්‍රිය සෝමනස් ඉන්ද්‍රියට අභිවැහුවා කියලා කියන්නේ නැහැ. ඒතර උපේක්ඛේන්ද්‍රිය සෝමනස් ඉන්ද්‍රිය අභිවවනකොට උපචාරයේදී උපේක්ඛේන්ද්‍රිය සෝමනස්යට සමාන කිට්ටුයි. ඒ වගේම මේ උපේක්ඛේන්ද්‍රිය තාම අර්පණා ප්‍රාප්ත වෙලා නැති නිසා සෝමනස්සේ මනාකොට ඉක්මවලා නැහැ. එබැවින් චතුර්ථ ධාන උපචාරයේදී සෝමනස් ඉන්ද්‍රිය ඉපදියේ හැක. ඉපදෙන්නට පුළුවන්. චතුර්ථ ධාන උපචාරයේ සිටින විට අතරින් පතර සෝමනස් ඉන්ද්‍රිය ඉපදියේ හැක. එතේ වූද චතුර්ථ ධාන උපචාරයේ සිද්ධ වන චිත්ත වීතිට పూర్වෙහි වන චිත්ත වීති දෙක තුනෙහි ජවන සිත් උපාක්ෂාසගත වන්නේයි සමහර ආචාර්යවරු සඳහන් කර ඇත. අපි කෙසේ වෙතත් ඒ කියන්නේ ඒකේ අනිවාර්යෙන් අතරින් පතර සෝමනස්සේ පහළ වෙන්නට පුළුවන් ඒ උපේක්ෂා උපචාරයේ ඉන්නකොට අතරින් නමුත් අවසාන හරියේදී අනිවාර්යෙන් ඒක උපේක්ෂා සහගතම වෙනවා. නමුත් චතුර්ථ ධාන ශ්‍රේණියේදී උපේක්ඛේන්ද්‍රිය අර්පණා ප්‍රාප්ත වීමෙන් සෝමනස්සේ මනාකොට ඉක්මවා ඇති බැවින් සෝමනස්සයට බොහෝ දුර බැවින්ද මනාකොට ඉක්මවා ඇති බැවින්ද සෝමනස්සයට ගොඩාක් දුර බැවින්ද ඒ කියන්නේ උපචාරයේ ළඟ වුණාට අර්පණා ප්‍රාප්ත වෙනකොට උපේක්ඛේන්ද්‍රිය දුරයි. ඉතින් උපේක්ඛේන්ද්‍රිය මේකෙත් තියෙන උපේක්ඛේන්ද්‍රිය. එනිසා සෝමනස්සේ යටපත් වුණා ලෙස සලකනවා. නමුත් උපේක්ඛේන්ද්‍රිය ධානයේදී ඒක වඩාත් හොඳින් යටපත් වුණා ලෙස සලකලා තියෙනවා. ඒක වඩාත් හොඳින් යටපත් වුණා ලෙස සලකලා තියෙනවා. චතුර්ථ ධාන ශ්‍රේණියේදී උපේක්ඛේන්ද්‍රිය අර්පණා ප්‍රාප්ත වීමෙන් සෝමනස්සේ මනාකොට ඉක්මවා ඇති බැවින්ද සෝමනස්සට බොහෝ දුර බැවින්ද චතුර්ථ ධානයේදී සෝමනස් ඉන්ද්‍රිය නූපදී. එහිදී සෝමනස් ඉන්ද්‍රිය මනාකොට ප්‍රහාණය වේ. මෙහිදී පැනනගෙන ගැටලුවක් නම් ඒ ධානයන්ගේ උපචාරයේදී ප්‍රහාණය වූ වේදනා හතර චතුර්ථ ධානයේ විස්තරය කිරීමේදී ගෙන ඇත්තේ අයිද යන්නේ. දැන් මේ කියන පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තගම. පුබ්බේව සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා. ඒතර එහෙනම් මේවා ප්‍රථම ධාන, ဒုတိ ය ධාන ආදී උපචාරවල දුර වෙලා තියෙනවා නම් එතකොට දැන් මේකේ හැටියට සෝමනස් ඉන්ද්‍රිය විතරයි චතුර්ථ ධානයේ දුර වෙලා තියෙන්නේ. සෝමනස් ඉන්ද්‍රිය විතරයි. එතකොට හරියට දුර වෙලා තියෙන්නේ. නැත්තම් සෝමනස් ඉන්ද්‍රිය දුර වෙලා තියෙන්නේ චතුර්ථ ධානය උපචාරය අටුවා ක්‍රමයෙන් ගත්තොත්. ඒතර කලින්ම මේ දුර වෙච්ච ඒවායි මේ චතුර්ථ ධානයෙන් දුර වෙනවා කියලා අරගන්නේ. ඒකට කරුණු 4ක් තියෙනවා කියලා අටුවාවේ දක්වලා තියෙනවා. කරුණු 4ක් තියෙනවා මේ සියලුම වේදනාවන් චතුර්ථ ධානයේදී දුර වෙනවා යයි සලකනට කරුණු 4ක්. උපේක්ෂා පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට මේක සඳහන් කරා වෙනවා. ඇයි මේක සඳහන් කරේ උපේක්ෂාවේ චතුර්ථ ධානය ඇතුලේ පහසුවෙන් ග්‍රහණය කරගෙන. එමන් තේරුම් ගැනීම සඳහා අදුක්කම සුඛ වේදනාව තේරුම් ගැනීමට දුෂ්කරය. ඒ පහසුවෙන් තේරුම් ගැනීමට නොහැක. අල්ලා ගැනීමට දුෂ්කර දුෂ්ට ගවයෙක් අල්ලා ගැනීමට ගොපල්ලෙක්. ගවගාලේ සිටින සියලු ගවයන් එකතු කරනවා. ඔක්කොම ගවයෝ ටික එකතු කරනවා. සමාහාරති. ඊට පස්සේ අනතුරු පිළිවෙලින් එක එක ගවයා ගාලේ එක ගව එළියට ගන්නේ පිළිවෙල අනුව පැමිණි දුෂ්ට ගවයා එක එක්කිනා පොලිමට ගන්නකොට ඊළඟට දුෂ්ට ගවයාව අල්ල ගන්නවා. අර එසේම තථාගතයන් වහන්සේ තේරුම් ගැනීමට දුෂ්කර අදුක්කම සුඛ වේදනාව තේරුම් ගැනීම පිණිස සඳහා ඉතිරි සියලු වේදනාවන් එකතු කළා. සියලු වේදනා එකතැනට ඒ දේශනා පාළට එකතු කරා. අනතුරුව තමන් වහන්සේ විසින් රැස් කළ සියලු වේදනා එනම් සුඛය, දුක්ඛය, දෝමනස්සය, සෝමනස්සය යන වේදනා දක්වා චතුර්ථ ධානයේ වේදනාව සුඛයද නොවේ, දුක්ඛයද නොවේ, සෝමනස්සයද නොවේ, දෝමනස්සයද නොවේ දැක්වූ විට ශ්‍රාවකයන්ට පංචම ධානයේ වේදනාව අදුක්කම සුඛ වේදනාවේ පහසුවෙන් තේරුම් ගත හැකියි. තමන් වහන්සේ රැස් කළ සියලු වේදනා එන සුඛ, දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස උපේක්ඛාවත් ගන්න ඕනේ එතනට. සියල්ල එක තැනක් කැටි කරා. එක තැන කැටි කරලා මොකද කරේ? උපේක්ෂාවත් කැටි කරලා සුඛයත් නෙවෙයි, දුක්ඛයත් නෙවෙයි, උපේක්ෂා අදුක්කම සෝමනස්සයත් නෙවෙයි, දෝමනස්සයත් නෙවෙයි කිව්වම අදුක්කම සුඛ වේදනා, උපේක්ෂා වේදනා ඉතිරි වෙනවා. හරිනේ? එතකොට ඒක පහසුවෙන්ම තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා පහසුවෙන් තේරුම් ගැනීමට මේ සියල්ල චතුර්ථ ධානයට අරගෙන කතා කරා. අදුක්කම සුඛ චේතෝ විමුක්තියේ ප්‍රත්‍ය දැක්වීමට මෙසේ කියන ලදී.
සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස වේදනාවන් ප්‍රහාණය කිරීම අදුක්කම සුඛ චේතෝ විමුක්තියේ ප්‍රත්‍යය. මේ බව මහා වේදල සූත්‍රයේදී සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ සාරහතාන් වහන්සේ දැක්වුව. කතිපනාවසෝ පච්චය අදුක්කම සුඛාය චේතෝ විමුක්තිය සමාපත්තිය. අදුක්සම සුඛ වූ චේතෝ විමුක්ති සමාපත්තියට ප්‍රත්‍ය මොනවාද? චත්තාරෝකෝ ආවසෝ පච්චය අදුක්කම සුඛාය චේතෝ විමුක්තිය සමාපත්තිය. ඉදාවසෝ බික්ඛු සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්කම සුඛං උපේක්ඛා සතිපාරිසුද්ධි චතුත්ථ ඥාන උපසම්පජ්ජ විහෙරති. ඉමේකෝ ආවසෝ චත්තාරෝ පච්චය අදුක්කම සුඛාය චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය කියන්නේ සිත කෙලෙස් වලින් මිදිච්ච සිත කෙලෙස් වලින් මුදවගත්ත සිත. ඒ කියන්නේ අර්පණා ප්‍රාප්ත වෙච්ච සිත. එතකොට අදුක්කම සුඛ චේතෝ විමුක්තියට. ඒ කියන්නේ ඒකේ චතුර්ථ ධානය කියන එකම තමයි. එතකොට මේ අදුක්කම සුඛ චේතෝ විමුක්තියට තියෙන කාරණාව තමයි මහා වේදල්ල සූත්‍රයේ හැටියට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දක්වලා තිනවා මේ වේදනා හතර අයින් කරගන්නට. ඒ පරියායන් ගත්තා මේ වේදනා හතර ඉවත් කරගත්තම තමයි අදුක්කම සුඛ චේතෝ විමුක්තියට පැමිණෙන්නේ. ඒ කියන්නේ කායික දුක්ඛය, වේද සුඛය, මානසික සුඛය, දුක්ඛය මේ එකපාරේ හැම අරද සාමාන්‍යයෙන් උපේක්ෂක වේදනාව සහිත සිතක් පහළ වෙනා වගේ අවස්ථාවක් නෙමෙයි මේක. මේ සමාධිමත් සිතකින් ගිහිලා සමාධිය ඇති වෙනකොට සෝමනස්සේ ප්‍රීතිය ඇති වෙන එක වළක්වන්නට බෑ. ඒක සාමාන්‍ය ස්වභාවයක්. එහෙම ඇති වෙනකොටත් මේ සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්සයන් ඉවත් කරලා සිත මධ්‍යස්ථ කරගන්නවා කියන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. ඒතර ඒක කරන්නට නම් මේ වේදනාවන් ඉවත් කර ගැනීම සිදු කළ යුතුයි. ඊට චතුර්ථ ධානයේ වර්ණනා කිරීම සඳහා මෙසේ කියන ලදී. ඒක අපිට හම්බුණා තෘතිය ධානයේ කතාවෙදිත් කියලාද වේදනා හතර චතුර්ථ ධානයෙන් ප්‍රහාණය වන බව කීමෙන් චතුර්ථ ධානයේ වර්ණනා කළා වේ. ඒ ඕරම් භාගීය සංයෝජන පහම අනාගාමි මාර්ගයෙන් ප්‍රහාණය වන්නේ යයි සැලකීම මෙනි. ඊට පස්සේ චතුර්ථ ධානය රාගයෙන් සහ ද්වේෂයෙන් අතිශය දුරබව පැවසීමට මෙසේ කියන ලදී. මේකත් ඉතා වැදගත් කතාවක්. චතුර්ථ ධානයේ රාගයෙන් ද්වේෂයෙන් කොහොමද මිදලා තියෙන්නේ? නමුත් ඒක අතිශයින්ම දුරයි කියලා දක්වන්නට. මොකක්ද ඒකට හේතුව? සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස කියලා ගත්තම සුඛය හේතු කරගෙන කායික සුඛය හේතු කරගෙන මානසික සෝමනස්සය ඇති වෙනවා. මානසික සෝමනස්සය ප්‍රත්‍ය කරගෙන අපිට ඇති වෙනවා රාගය, ලෝභය. දුක්ඛය කායික දුක්ඛය ඇති වෙනකොට මානසික පීඩාවක් එනවනේ. මානසික දෝමනස්සය ඇති වෙනවා. මානසික දෝමනස්සය කියන එක ප්‍රත්‍ය වෙනවා ද්වේෂයට. එතකොට මේ යම් කිසි ධානයක සුඛය ප්‍රහාණය කරා නම් කායික සුඛය ඒකෙන් සෝමනස්සයත් ප්‍රහාණය වුණා වේ. සෝමනස්සය ප්‍රහාණය වුණා නම් ඒ වගේම විශේෂයෙන් සෝමනස්සයත් ප්‍රහාණය කරලා තියෙනවා. කායික සුඛය ප්‍රහාණය වුණොත් සෝමනස්සය ප්‍රහාණය වෙනවා. සෝමනස්සයත් විශේෂයෙන් ප්‍රහාණය කරලා තියෙනවා. එතන මේ දෙක ප්‍රහාණය වුණා යනු රාගය ප්‍රහාණය වුණා වේ. රාගයට බොහෝ දුරයි ඒ හිත. දුරස් භාවයක්. තාම දුරස් වෙනවා මේ සිත. ආට ගන්නට පුළුවන් సంతානයේ ලෝභයක්. නමුත් මේ ගොඩාක් දුරස් වෙනවා මේ සිත. නීවරණ ලෝභය ගොඩාම දුරස් වෙලා තියෙනවා. ඒතර කායික දුක්ඛය යටපත් කිරීමෙන් දෝමනස්සය යටපත් කරනවා. ඒ වගේම දෝමනස්සයත් වෙනම යටපත් කරනවා. ဒုတိ ය ධ්‍යානය. මේ දෙක යටපත් වෙනකොට ඒ නිසා හටගන්න ද්වේෂයත් යටපත් වෙනවා. මේ සිත රාග දෝෂයන්ගෙන් ගොඩාක් දුරස් වෙච්ච සිත. එමෙ තියෙන කාලවල සමහර කාලවල අපේ සිත රාග දෝෂයට බර වැඩි. සමහර කාලවල අපේ සිත රාග දෝෂයන්ගෙන් ටිකක් මිදිලා. සමහර ගොඩාක් දුරස් වෙනවා. ඒතකොට මේ ධ්‍යාන වගේ චතුර්ථ ධ්‍යානට සමවදුනා කියලා කියන්නේ ඒක වෙනම අවස්ථාවක්. රාග දෝෂයන්ගෙන් ගොඩාක් දුරස්ත භාවයට ගිහින් මොකද රාග දෝෂයන්ගේ හේතු නැසලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න යම් කිසි ධර්මයක් නැසනකොට ඒකේ හේතු නැසීම තුළින් ඒ ධර්මය දුරස් කිරීම යටපත් කිරීම කියන එක මෙතන ඉතා වැදගත් වෙනවා. මොකද හේතුව අපිට හම්බුණා ප්‍රථම ධ්‍යානයේදී දුක්ඛේන්ද්‍රිය ප්‍රථම ඥාන උපචාරයේදී දුක්ඛේන්ද්‍රිය මනාකොට දුරු නොවන්නේ ප්‍රතිපක්ෂ ධර්ම වලින් ඒක යටපත් නොකිරීම නිසා. ඊළඟට ဒုတိ ය ධ්‍යාන උපචාරයේදී දෝමනස්සේ දුරු වුණාට ඒක ගැඹුරු දුරු කිරීමක් නොවන්නේ විතක්ක ਵਿਚාර දෙන්න. ඒ දෝමනස්සෙට හිත කර විතක්ක ਵਿਚාර දෙන්න ළඟ හැසිරෙන. ඒක තියෙන නිසා. චතුර්ථ ධ්‍යාන තෘතිය ධ්‍යාන උපචාරයෙන් සුඛය යටපත් කරාට ප්‍රීතිය තියෙන නිසා ඒ යටපත් කිරීම මනා යටපත් කිරීමක් වුණේ නැහැ කියලා සැලකුවා. ඉතින් මේ විදිහට ගත්තම දැන් මේකෙදි කියනවා සුඛයයි සෝමනස්සය යටපත් වීම තුළින් රාගයෙන් හිත මිදුණා, දුක්ඛයයි දෝමනස්සය යටපත් කිරීම තුළින් ඒ නිසා හට ගන්න පුළුවන් ද්වේෂයෙන් හිත ගොඩාක් දුරින් මිදුණා කියලා අදහස් කරලා තියෙනවා. එතකොට සුඛය සෝමනස්සයට ප්‍රත්‍ය වේ, සෝමනස්සය රාගයට ප්‍රත්‍ය වේ. දුක්ඛය දෝමනස්සයට ප්‍රත්‍ය වේ, දෝමනස්සය ද්වේෂයට ප්‍රත්‍ය වේ. සුඛාදී ප්‍රහාණයෙන් ප්‍රත්‍ය සහිතව රාගාදී දුරු කරන ලද බැවින් චතුර්ථ ධානය රාගයට සහ ද්වේෂයට අතිශය දුරයයි දක්වා ඇත. අපි සමහරට රාග ද්වේෂ යටපත් කරනවා. මතක තියාගන්න අපේ సంతානවල
කායික සුඛය, මානසික සුඛය, සෝමනස්සේ තියනවා කියලා කියන්නේ අපේ හිතේ නැවත රාග දෝෂය හට ගන්නට පුළුවන්. නැවත රාග ද්වේෂය හට ගන්නට පුළුවන්. මේ චතුර්ථ ධ්‍යාන අවස්ථාවක් නෙවෙයි තියෙන්නේ. ධ්‍යානටපත් වෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී සිත සම්පූර්ණයෙන් රාග දෝෂයන්ගෙන් මුදවලා තියෙන. ගොඩාක් දුරස් කරලා තියෙන. හේතුව රාග දෝෂයන් හට ගැනීමට හිතකර දේවල් පවා යටපත් කරලා තියෙන. එනිසා රාග දෝෂය යටපත් කිරීමකට වඩා යටපත් කිරීමට අමතරව ප්‍රත්‍ය සහිතව ඒකට හිතකර දේවල් තියෙනවා. ඒවත් දුරු කළා තමයි මේක යටපත් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා මේක ඊටාම ගැඹුරු අවස්ථාවක්. මේ චතුර්ථ ධානයේ ඉන්නකොට වාසය කරනකොට රාග ද්වේෂයන්ගෙන් හිත සම්පූර්ණයෙන්ම වගේ මිදිලා තින් ප්‍රහාණය වෙලා නැහැ. කියන්නේ මාර්ගඥාණයෙන් ප්‍රහාණය වීමක් වෙලා නැහැ. නමුත් හිත රාග දෝෂයන්ගෙන් ගොඩාක් දුරස් වෙලා මිදිලා තමයි පවතින්නේ. ඒ නිසා තමයි ඒකත් හේතුවක් කියලා දක්වලා තියෙනවා. ඒතර කරුණු හතරක් දක්වලා තියෙනවා. උපේක්ෂා වේදනා පහසුවෙන් අල්ලා ගැනීමට, තේරුම් ගැනීමට මේ වේදනා හතරම මේ පාඩේ දක්වලා තියෙනවා. අදුක්කම සුඛ චේතෝ විමුක්තියෙහි ඒ අර්පණාවෙහි හේතු දක්වලා හේතුව පෙන්වන්න ඒක ලබන්නට තියෙන මේ ක්‍රමය කියන එක දක්වලා තියෙනවා. චතුර්ථ ධානයේ වර්ණනා කළා තියෙනවා. මොකද මේ වේදනා හතරම මේකේ නැහැ කියලා පෙන්නලා ඊළඟට චතුර්ථ ධානයේ රාගයෙන් ද්වේෂයෙන් ගොඩාක් දුරස් කියලා. ඒකෙන් මේකෙන් වැදගත් වෙන එක තමයි මේකේ ගොඩාක් වැදගත් කරුණක් කියවුණා. මේක නැවත නැවත කියවුණා. යම් කිසි ධර්මයක් ප්‍රහාණය කරන්න යනකොට, දුරු කරන්න යනකොට ඒ හේතුව තියෙනවා නම් ඒ ධර්මයේ මනාකොට දුරු වෙලා නැහැ. එහෙනම් හේතුව සහිතව දුරු කරන්නට ඕනේ. එතකොට තමයි ඒක මනාකොට දුරු වෙන්නේ. ඒකම තමයි සීල කතාවෙත් අපි කිව්වේ. සීල කතාවලදී යම් කිසි දුස්සීල බවට හේතු වෙන සිතුවිලි අපේ సంతානයේ තියෙනකොට ඒ සීලේ ශක්තිමත් නැහැ. එහෙනම් ඒ සිතුවිලි පවා යටපත් කරලා, ඒ හැඟීම් පවා යටපත් කරපු දවසට තමයි ඒ සීලය ප්‍රධාන බලවත් සීලයක් බවට පත්වන්නේ. ඒ නිසා ඒක තමයි අද කතා කරේ. අද තවත් පාට කීපෙක අදුක්කම සුඛ උපේක්ඛා සති පාරිශුද්ධි මම ටිකක් දීර්ඝයි විස්තර. ඊළඟට අපිට අවසාන පාඩමලටත් තියෙනවා පංචක ණය ක්‍රමය. අපි තව සති දෙකක් ඇතුළත අනිවාර්යෙන් මේ පාඩම් මාලාව අවසන් කරන්න පුළුවන් මේ වාරය සඳහා. එතකොට චතුර්ථ ධානයත් පංචක ණය ක්‍රමයෙන් පංචක ක්‍රමයෙන් ධානයත් උගන්වලා අපි අවසන් කරලා ඊළඟ වතාවේ අපිට පුළුවන් වෙනවා ඊළඟ වාරය ආරම්භ වෙනකොට ජූනි මාසෙදී ඊළඟ වාරයේදී අපිට අනෙකුත් කසින භාවනා ගැනත් මේ තරම් දීර්ඝව යන්නේ ඒ කසින හැඳින්වීම විතරයි කියන්නේ. මොකද භාවනා ක්‍රමය එකම විදිහයි. කසින භාවනා ගැන කතා කරලා අපිට අරූපාවචර ධ්‍යාන සම්බන්ධයෙන් මාතෘකාවට එන්නට තියෙනවා. අරූපාවචර ධ්‍යාන සාකච්ඡා කරාට පස්සේ ප්‍රවේශ වෙනවා අභිඥා ඉපදවීම කියන මාතෘකාව සඳහා. එහෙනම් ඉතින් කාට හරි ඒ තරම් ධර්ම හිත දියුණු කරන්නට ඕනේ නම් විශේෂයෙන් මේ නිවාඩු කාලයක් වෙන අපේ මේ වැඩසටහන පවත්වන්න නැති මාස දෙකක කාලයක්. ඒ කාලයේදී මේ වැඩසටහන් බලලා හොඳට කසින මණ්ඩලයක් සකස් කරගෙන ඒ භාවනාව සිද්ධ කරන්න උත්සාහවත් වෙන්න. ඉතින් බැරි වෙලා හරි නිල කසිනයක් නම් ගත්තේ ඒ පටවි කසිනෙම ක්‍රමයේ අනුගමනය කරන නිල් රවුම කියලා ගන්න. ඒකයි තියෙන්නේ. නිල් රවුමක් කියලා ගන්න. රතු රවුමක් කියලා ගන්න. ගිනි රවුමක් තේජෝ කසිනයක්. වතුර භාජනයක් ගන්නවා නම් ඒක වතුර භාජනයක් වතුර පුරවලා ඒ භාජනේ ඉස්සරහින් තියලා ඒක දිහා බලන් ඉන්න. එතකොට ඒක වතුර ආපෝ රවුමක්, වතුර රවුමක්, ජල රවුමක්, ජල කඳක් ලෙස අරගන්න. ජල ඩිස්ක් එකක් ලෙස අරගන්න. නිමිත්තක්, ජල නිමිත්තක් ලෙස ගන්න. ඉතින් ඒ විදිහට ඒ ප්‍රඥප්තිය හිත තියලා මේක කරගෙන ගියොත් ඕන කසිනයකින් මේ ධ්‍යාන වලට එන්නට පුළුවන්. ඉතින් එහෙම බැරි වෙලා හරිය ධ්‍යාන උපදවාගෙන තිබුණොත් අපිට ඉදිරි ධ්‍යාන වලට අරූපාවචර ආදී ධ්‍යාන වලට පවා උත්සාහවත් වෙලා හැකියාව තියෙන අයට අභිඥා ආදී දේවල් පවා උත්සාහ කරලා බලන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඒ ලැබෙන මාස දෙකේ කාලෙදී Taman හොඳට විවේකයක් අරගෙන පුළුවන් නම් ඒ රාජකාරී කටයුතු මැනේජ් කරගෙන ඒ භාවනා කරන්න උත්සාහවත් වෙන්න. ඒතකොට අපිට තවත් ඊළඟට ඒ අභිඥා වලින් පස්සේ අපි ඊළඟ අසුබ භාවනාව, ඒක මලමිනී සම්බන්ධයෙන් කරන භාවනාව, ඊළඟට බුද්ධානුස්සති ආදී භාවනා, මෛත්‍රී ආදී කර්මස්ථාන ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දේශනාව අවසන් කරනවා. චතුර්ථ ධ්‍යාන ඉදීම ගැන කතා කරා. චතුර්ථ ධ්‍යානයේ මූලික ලක්ෂණ කිහිපයක් කතා කරා. විශේෂයෙන් වේදනා හතර සහ චතුර්ථ ධ්‍යාන අතර මාතෘකාව කතා කරා. උපේක්ෂාව මතු කරගන්න හැටි, ඒ වේදනාවන් දුර වෙන අවස්ථාව කතා කරා. ඊළඟට අපි ඉදිරි ටිකත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද දවසේ පාඩම අවසන් කරනවා. ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා ස්වාමිනාස මට එක ප්‍රශ්නයක් තියෙනවා. මේ අර චුල්ල ශුන්්‍යත සූත්‍රය කියලා මේ අනිමිත්ත ඵල සමාපත්තිය හෙවත් ශුන්්‍යත ඵල සමාපත්තිය කියන්නේ මොකද්ද ස්වාමිනාස? ඒ කියන්නේ අනිත්‍යානුපස්සනාව සිද්ධ කරලා ඵල සමාපත්තියට සමවදිනකොට නිර්වාණය වැටහෙන්නේ අනිමිත්ත ධර්මයක් ලෙස. අනිච්ඡානුපස්සනාවෙන් එනකොට.
හරිනේ? ඒක මාර්ග අවස්ථාවෙත් වෙනවා. ඵල සමාපත්තිය සමවදින කොටත් වෙනවා. ඒ කියන්නේ අනිත්‍යානුපස්සනාවෙන් මාර්ගයේ ඉපදිලා ඵලයට සමවදින්න පුළුවන්. එතකොට ඵලෙ උපදිනවා. එතකොට ඒ වෙලාවේ මාර්ගසිතට නිර්වාණය වැටහෙන්නේ නිමිති රහිත ධර්මයක් ලෙස. නිමිති රහිත සංස්කාරයන්ගේ තියෙන එක එකක් වෙන් කරගන්න පුළුවන් කියන නිමිති රහිත ධර්මයක් ලෙස තමයි මේක වැටහෙන්නේ. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් දුක්ඛානුපස්සනාවෙන් දුක්ඛ ලක්ෂණය මෙනෙහි කරගෙන ආවොත් ඔහුට වැටහෙනවා අපනහිත ධර්මයක් ලෙස. අර ප්‍රාර්ථනා කිරීමට සුදුසු දෙයක් නිර්වාණය නැහැ කියන එක එතෙතයි නිර්වාණය වැටහෙන්නේ. අනාත්ම ධර්මයක් ලෙස මෙනෙහි කරන් එනකොට ඒකේ පලිබෝධ රහිතයි කියලා තමයි නිර්වාණය වැටෙන්නේ. ශුන්්‍යත පලිබෝධ රහිතයි ලෙස. ওই විදිහට නිර්වාණ ධාතුව වැටහෙනවා තමන් කරගෙන ආව බහනානුව. එතකොට සමහරුන්ට මෙහෙම තියෙනවා. මාර්ග අවස්ථාවේදී අනිමිත්තව චේතෝ විමුක්තියට ගිහිල්ලා ඒ කියන්නේ ඵලසිතෙන් නිර්වාණය අනිමිත්ත ලෙස බලලා එයා ඊළඟ පාර ඵලයට සමවදිනකොට එයාට පුළුවන් වුණා ශුන්්‍යත ලෙස යන. මොකද අනාත්තානුපස්සනාව වඩලා ඵල සමාපත්තියට යන්නට පුළුවන්. ඒක වෙනස් කරගන්න පුළුවන්. ඵල සමාපatti හිත වෙනස් වෙන්නේ නැහැ. ප්‍රථම ධානයද, ဒုတိ ය ධානයද කියන එක තීරණය වෙලා ඉවරයි මාර්ගය අනුව. නමුත් විමුක්තිය විමෝක්ෂ මුඛය වෙනස් කරගන්නට පුළුවන්. ඒ කියන්නේ මම කවුරු හරි කෙනෙක් ප්‍රථම සෝවාන් මාර්ගය ලබන්නේ අනිත්‍යානුපස්සනාවෙන් නම් ඒ කියන්නේ තුනම වඩන්නට ඕනේ. මම කියන්නේ මාර්ගඵලයේ ලබන අවස්ථාවේදී නැත්නම් බොහෝ සෙයින් කරපු එක ලෙස ගත්තම. එතකොට අනිත්‍යානුපස්සනාවෙන් නම් ඒක මාර්ගය උපදින්නේ. එයාට පුළුවන් ඊට පස්සේ දුක්ඛානුපස්සනාව ප්‍රගුණ කරලා දුක්ඛානුපස්සනාව තුලින් ඒ කියන්නේ ත්‍රිලක්ෂණයෙන් වඩලා වැඩිපුර දුක්ඛානුපස්සනාව කරලා දුක්ඛානුපස්සනාවෙන් ඵලයට සමවදින්න. අනාත්මානුපස්සනාවෙන් ඵලයට සමවදින්න. එතකොට ඒ ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියලා විමෝක්ෂ වර්ග තුනක් තියෙනවා. විමෝක්ෂ වර්ග තුනක්. ඕකේ අපනිහිතයි ශුන්්‍යතයි තමයි ධම්මසංගණිය හමුවන්නේ. අපේ සූත්‍ර ක්‍රමයෙන් ගත්තම ශුන්්‍යත අපනිහිත අනිමිත්ත කියලා තුනම හම් වෙනවා. මොකද අනිමිත්ත කියන එක ධම්මසංගණියට ගන්න ඒක නිෂ්පර්යාය ක්‍රමයක් ලෙස අරගන්නේ නැති නිසා. මොකද හේතුව සංස්කාර ධර්මයේ සනිමිත්ත ධර්ම නිසා විදර්ශනාවේදී. ඒක ටිකක් ගැඹුරට විස්තර කරන්නට ඕනේ. ඇයි අනිමිත්ත එක අයින් කරලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට ඒ ගැන විවරණ කීපයක් අපිට හම් වෙනවා. දෙකක් විතර අපිට හම් වෙනවා. ඉතින් ඒ නිසා ඒ කන්නේ කෙලින්ම මේ මොනවද විදර්ශනා වඩන්නේ මොන විදර්ශනා වඩලා ඵල සමාපත්තියට සමවදිනකොට මාර්ගයට පැමිණෙනකොට මොන විදිහේ අනිත්‍යද බැලුවේ දුක්ඛද බැලුවේ අනාත්මද බැලුවේ කියන එක මත තීරණය වෙන දෙයක් තමයි ඔය මේ ඒ ශුන්්‍යත අපනිහිත අනිමිත්ත විමෝක්ෂයන් කියලා හඳුන්වලා තියෙන්නේ. ඒක නිර්වාණ ධාතුව සම්බන්ධ එකක්. මේ සමාධි ආදී සම්බන්ධ එකක් නෙවෙයි. මේ සමත භාවනා එක්ක සම්බන්ධ එකක් නෙවෙයි. ඒකේ මට තිබ්බ මේ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ ඒ සූත්‍රයේ කියනවනේ ඒ කියන්නේ මේ ආරණ්‍ය සංඥාවෙන් යන්න බෑ කියලා මේ උපචාර සමාධියට. එතකොට පඨවි සංඥාව මෙනෙහි කළා. එතනින් පඨවි කසිනේ අරගෙන ඊට පස්සේ එහෙම ඒක ඒ අර මේක මේකෙන් ශුන්‍යයි එහෙම මහා ශුන්‍යත නේද ඔය චෝති මහා ශුන්‍ය සුළු ශුන්‍යත මේ චුල්ල ශුන්‍යත සූත්‍රය ස්වාමීන් වහන්සේ. එතකොට ඒකේ අපි ඒකේ බලන්න ඕනේ දැන් ආරණ්‍යට ගියාම ආරණ්‍ය සංඥාව තියෙනකොට නගර සංඥාවෙන් හිස්නේ ආරණ්‍ය සංඥාව. නගර සංඥාවෙන් හිස් ආරණ්‍ය සංඥාව. ඒක එකක්. ආරසේ පඨවි කසනේ යනවා ආරණ්‍ය සංඥාවෙන් හිස් ඒක. ඒතර ආරණ්‍ය සංඥාවෙන් පඨවියට යන්න බෑ කියලා උපචාරයට යන්න බෑනේ කියන්නේ ආරණ්‍යයක් ගහක් කියලා බලලා මෙනෙහි කරලා අපිට මේ උපචාර සමාධියක් උපදවන්න බෑ. ඒකට පඨවි ආපෝ තේජෝ මොන හරි ඒ කියන තසින නිමිත්තක් අරගෙන කරන්නට ඕන. ඒකයි ඔය කියලා තියෙන්නේ. ආරණ්‍ය සංඥාවෙන් උපචාරයට යන්න බෑ. ඉතින් කතාව හරිනේ. ගහක් කියලා මෙනෙහි කරලා උපචාර සමාධියක් උපදවන එකක් භාවනාවක් නෑනේ බුදු ධර්මයේ. ඉතින් එතකොට ඒ ශුන්්‍යතේකේදී කියන්නේ අහවල් සංඥාව මේකේ නෑ. අහවල් සංඥාව මේකේ නැහැ කියලා දක්වලා තියෙනවා. ඒක වෙනව එක්තරා දේශනා පරියායක්. දැන් මොකක්ද එකෙන් ගැටලුව ඉතින් එන්නේ? ඒකේ ගැටලුව ස්වාමීන් වහන්සේ මට ඒක හරියට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද මම අටුවාවත් බැලුවා. ඒකේ තියෙනවා අනිමිත්තං චේතෝ සමාධින්ති කියන්නේ විදර්ශනා චිත්ත සමාධියයි කියලා. මේ ඊට පස්සේ අනිත්‍යානුපස්සනාව. අනිත්‍යානුපස්සනාව සාමාන්‍යයෙන් ඒකට කියන්නේ විමෝක්ෂ මුඛය කියලා. අනිමිත්ත විමෝක්ෂ මුඛය කියලා කියන්නේ විදර් අනිත්‍යානුපස්සනාව වඩනකොට ඒක අනිත්‍ය විමෝක්ෂ මුඛය. ඊට පස්සේ මාර්ගසිත එතකොට අනිමිත්ත චේතෝ අනිමිත්ත විමුක්තියක් විමෝක්ෂයක් වෙනවා. ඵලසිතත් අනිමිත්ත විමෝක්ෂයක් බවට පත් වෙනවා. එතකොට ඒ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන වචන තුන යෙදෙන්නේ විදර්ශනාවට. ඒක විදර්ශනාවට යෙදෙන වචන තුනක්. අනිමිත්ත කියලා කියන්නේ අනිත්‍යානුපස්සනාව. අපනිහිත කියලා කියන්නේ දුක්ඛානුපස්සනාව. දුක්ඛං කියලා මෙනෙහි කරන එක. ශුන්්‍යතානුපස්සනාව කියලා කියන්නේ ශුන්්‍යත ඒක මෙනෙහි කරන්නේ අනාත්මානුපස්සනාව. ඕක ඒ විදර්ශනාවට අදාළ එකක් වෙයි. විදර්ශනාවටයි මාර්ගඵල වලට අදාළ. ඒක සමත භාවනාවට අදාළ නැහැ.
ඒත් ඒක එන ක්‍රමේ සමත විපස්සනා හරහා නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ දැන් ඔය සමහර වෙලාවට ඔය ශුෂ්ක විපස්සනාවෙන් යන අයත් කියන්නේ මේ හිස් තැනක් කියලා. නෑ එහෙම එකක් හිස්තනක් මොකක්වත් අහුවේ නෑ කොහෙවත් මේ එහෙම එකක් නෑ හිස්තනක් කියලා එකක් නෑ මේ ධර්මයේ මේ මොනවාද සමත විපස්සනාවෙන් ගියත් සමත වල විදර්ශනා වැඩුවා විදර්ශනා කෙලිම වැඩුවත් අනිත්‍යානුපස්සනාව වඩනකොට ඒක අනිමිත්තානුපස්සනාව. එතකොට දුක්ඛානුපස්සනාව වඩන එක අපනිහිත ඒක අපනිහිත විමෝක්ෂ මුඛය කියලා කියන්නේ. අනිමිත්ත විමෝක්ෂ මුඛය. ඊට පස්සේ ඒක උත්තාන ගාමිනී අවස්ථාවේ තියෙන්නට ඕනේ අන්තිම අවස්ථාවේදී. එහෙම වචන යොදන්නට විමෝක්ෂ මුඛය කියන්නට. එතකොට ශුන්‍ය අනාත්ම මෙනෙහි කරනවා ශුන්‍යතානුපස්සනාව. ඒක යුගනද්දව දාවේ සමත පූර්වාංගම දාවේ විදර්ශනා පූර්වාංගම දාවේ කියන එක අදාළ නැහැ ඒකට. එහෙම අදාළක් නැහැ ඒක. ඒ කියන්නේ ලාස්ට් ස්ටෙප්ස් වල වෙන දෙයක් නේ ස්වාමීන් වහන්සේ. ඒක ඔව් ලාස්ට්. නමුත් අපිට පොදුවේ හැම අනිමිත්‍යානුපස්සනාවක් කියලා කියන්න පුළුවන් හැම අනිත්‍යානුපස්සනාවකටම කියතයි. විමෝක්ෂ මුඛය කියන්නේ අර කෙලවර ස්ටෙප් එකේ තියෙන එක. අපිට කියත හැකි. අපනිතානුපස්සනාව කියන වචනේ හදත හැකි අපිට. අපනිතානුපස්සනාවක් කියලා දුක්ඛානුපස්සනාව. ශුන්‍යතානුපස්සනාව කියලා අනාත්මානුපස්සනාව, අනිමිත්තානුපස්සනාවකම අනිත්‍යානුපස්සනාව. අනිත්‍ය මෙනෙහි කිරීම. ඒක විදර්ශනාවට අදාළ එකක් ඕක. ඕක අදාළ නැහැ මේ. ඒක ශුන්‍යතයි කියලා කියන්නේ අර භාවනා කරන් යනකොට හිස් තැම් පේනවා මොනවත් වැටහෙන්නේ නොහැටි යනවා. එහෙම එකක් නෙවෙයි. ඒක මේ ඒ වෙලාවේ අර ප්‍රසන්ට් එකේ තියෙන දේවල් බල ඉන්නකොට වෙන එකක් නෙවෙයි මොනවත් වැටහෙන්නේ නොහැටි යන එක. ඒකට තමයි අපි යෝජනා කරන්නේ එහෙම කරන්නත් පුළුවන් කෙනෙක්ට. ඒතර ඉතින් අරමුණක් හොය යන්නට ඕනේ. ඉතින් මොකද අරමුණකට අවධානය දෙන්නට ඕනේ. විදර්ශනා වඩන්න බෑ. නිකන් හිටියට හරියන්නේ නැහනේ. ඉස්බෝක් බලාගෙන හිටියට කියන මොනවත් වෙන්නේ නැහනේ. එතකොට අපි කරන්නට ඕනේ රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චං කියලා මේ මානසිකාරයේ දිගට යන්නට ඕනේ. මානසිකාරය යන්නට ඕනේ. ඉතින් අර එනේන අරමුණු මෙනෙහි කිරීම තමයි සමහර ආචාර්යවරු කියලා තියෙන්නේ පහසු ක්‍රමයක් ලෙස. ඉතින් ඒකෙදි සමහරුන්ට අරමුණු නැති. එතකොට බලහත්කාරයෙන් අරමුණක් අවධානය දෙන්න ඕනේ. ඉඳගෙන ඉන්න එක හරි ඊට පස්සේ සද්දයක් හරි S2 අරලා හරි මොකක් හරි සංස්කාරයක් මතු කරලා ගන්නට ඕනේ. ඒකට තමයි සාමාන්‍ය විසුද්ධි මාර්ගය කියලා තියෙන්නේ. මේක මෙනෙහි කරගෙන යන්න. ඒක එනේන අරමුණු මෙනෙහි කිරීමකට වඩා මෙනෙහි කරගෙන යන්න. ඒකේ හොඳ වාක්‍යයක් හදාගෙන ඒක නැවත මෙනෙහි කරගෙන යනකොට තමන්ට ඉතින් අර රූපං කියනකොට රූපේට අවධානය දෙනවා. ඩෙලිබරේට්ලි මේක හිතලා අවධානය දෙන්න. අර එනේන අරමුණු මෙනෙහි කරනකොට කට්ටි හිතා ගන්නවා මේ නිකන් බලන් ඉන්නට අරමුණක් ප්‍රසන්ට් වෙන්න ඕනේ. මට නැත්තම් මෙනෙහි කරන්න බෑ කියලා. එහෙම එකක් නෑ විදර්ශන. එහෙනම් සක්මන් භාවනාවක් කරන්න වෙන්නේ. සක්මන් භාවනාව කියන්නේ බලහත්කාරයෙන්ම මේ කරන එකනේ. බලහත්කාරයෙන්ම කරන එක. ඉතින් ඒ නිසා මේ අර හිස් බවක් එනකොට හිස් බවක් කියලා කියන අරමුණක් නැහැ. අරමුණක් නැතුව නෙවෙයි මම කියන්නේ ප්‍රකට අරමුණක් නැහැ. සංස්කාර ධර්මය. ප්‍රකට එකක්. එතකොට ඒක Taman ඒ මොකක්වත් ප්‍රකට කරගන්න නැති අවස්ථාව. ධර්මයේ හැටියට. එතකොට ඒ ප්‍රකට කරගන්න නැති අවස්ථාවේදී අපි බලහත්කාරයෙන් අවධානය දීලා අරමුණ ප්‍රකට කරගන්නට ඕනේ ඒ වෙලාවට. ඒ වෙලාවට ප්‍රකට කරගන්න. ඉතින් අර පිළිවෙලට වාක්‍යයක් හදාගෙන මෙනෙහි කරන කෙනාට ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. මොකද එයා වාක්‍යයෙන් වාක්‍යයට පදයෙන් පදයට එයා එක අරමුණු වලට හිත ගෙනියනවා. ඒවා ඔය මේ ශුන්්‍යත කතා එක්ක පටලවා ගන්න කිසිම පදනමක් නැති ඒ කියන්නේ එතන තියෙන හිස් බවයි අර ශුන්්‍යතයයි එහෙම කිසිම සම්බන්ධතාවයක් නැහැ ඒවල. ඒක නිකන් භාවනා ටෙක්නික් එකක් අරන් යනකොට සමහරවන්ට අරමුණු ප්‍රකට නැතුණාම නිකන් අරමුණක් නැතුව ඉන්නවා වගේ අවස්ථාවක් දැනෙනවා. ඒතකොට ඒලට අරමුණක් හොයාගෙන ඒක මෙනෙහි කරන්නට ඕන. ඒකයි කරන්නට ඕන. ඒත් අපි භාවනා වාක්‍යයත් එක්කත් මෙනෙහි කරනකොට ස්වාමීන් වහන්සේ විදර්ශනා වෙනුත් එනවනේ අර ගැඹුරු කාම්නස් එකක් අපිට සමතෙන් දැනනට ටිකක් වෙනස්. එහෙම එනවා නේද? නමුත් කාම්නස් එකක් ආවට වැඩක් නැහැ නේ. ඒක එන්ටර්ටේන් කරන්නේ නැහැ නේ අපි. ඒක අපි ඊළඟ වාක්‍යයට යනවනේ. රූපං අනිච්චං වේදනා අනිච්චං සංඥා අනිච්චං කාම්නස් එකේ සංකාරානි මෙනෙහි කරන්න බැරුව හිත බ්ලොක් වෙනවා කියලා එකක් නැහැ නේ. එහෙම වෙන්නේ නැහැ නේ කාගේ. මෙනෙහි කරන්න පුළුවන් ඕනලා. ඒ කියන්නේ මෙනෙහි කරන්න බැරුව ස්ටක් වෙන්නේ නැහැ. තමන් ඒක එන්ටර්ටේන් කරොත් හරි. ඒකේ ඉන්න පුළුවන්. එහෙම වුණොත් ඒක මෙනෙහි කර ඉන්නවා. නැත්නම් ඉතින් මෙනෙහි කිරීම කරන්නට ඕනේ. මෙනෙහි කරනකොට අරමුණ ප්‍රකට නැත්නම් සිහිය අවදි කරගන්නට ඕනේ. ඥානය අවදි කරගන්නට ඕනේ. මානසිකාරය වැඩි කරගන්නට ඕනේ. ඒකට මේ මෙනෙහි කිරීමෙන් නැවත අරමුණු මතු කරගෙන ඉදිරියට යන්නට පුළුවන්. මෙනෙහි කිරීම හිර වෙන්නේ නැහැ. එහෙම එකක් එහෙම බ්ලොක් වෙනවා කියලා එකක් නැහැ කිසිම ආකාරයක. තමයි ස්වාමීන් වහන්සේ. බොහොම පින් ස්වාමීන් වහන්සේ. මේක මට ගොඩක් කල් ඉඳන් තිබ්බ ප්‍රශ්නයක්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මීළඟ අවස්ථාව ජෝතිපාල මහත්මයාට. තෙරුවන් තරණයි පින්වත් ස්වාමින් වහන්සේ
පසුගිය වතාවේ ස්වාමීන් වහන්සේගේ උපදේශ හැටියට උග්ඝා නිමිත්ත තවදුරටත් හිතින් හොඳින් මෙනෙහි කළා. ආපහු පරිකර්ම නිමිත්තට ගියේ නෑ. මේ වතාවේදී මට උග්ඝා නිමිත්ත හොඳින් පැහැදිලිව හිතට වැදුනා. මම තවදුරටත් ඇස් ඇරගෙන ඇස් වහගෙන භාවනාව කළා. මට පුළුවන් වුණා පටිභාග නිමිත්ත හිතට ගන්න. මුලින්ම මේ පටිභාග නිමිත්ත හිතට ආවේ ටිකක් සුදු පාට රවුමක් හැටියට. තවදුරටත් මම භාවනා කළා. එතනදී මට පිරිච්ච හඳක් වගේ හිතට මෙනෙහි වුණා. මට තේරුම් ගියා දැන් ඕනෑම වෙලාවක මේ පටිභාග නිමිත්ත මට සිහි කරගන්න පුළුවන් වගේ. මගේ ප්‍රශ්නය මම කැමති ඊළඟට මේ අර්පණා සමාධිය දක්වා තවදුරටත් මේ භාවනාව දියුණු කරගන්න. මගේ මේ භාවනා ක්‍රමේ මම හදාගත යුතු යම් වැරද්දක් තියෙනවද කියලා දැනගන්නත් කැමති. ඒ වගේම මේ පටිභාග නිමිත්තේ සිට කැමති ඉරියව්වක ඉඳලා මේ අර්පණා සමාධිය දක්වා භාවනා කරන්නත් හැකියාව තියෙනවද කියන එකයි ඊළඟ ප්‍රශ්නේ. හොඳයි. දැන් එතකොට දැන් උග්ඝා නිමිත්ත ආවට පස්සේ ඇස් අරගෙන භාවනා කරන්න යන්න එපා. හරිනේ? එතකොට උග්ඝා නිමිත්තාම ඉතින් ඉඳලා ඇස් වහගෙන භාවනා කරන්න. සක්මන් කරනකොට මේ නිමිත්ත මෙනෙහි කරාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊළඟ දැන් ඇස් වහගෙන තමයි භාවනා කරන්න ඕනේ. දැන් අර උග්ඝා නිමිත්ත වල වෙනස් නිමිත්තක් පහළ වුණා නේද? පටිභාග නිමිත්ත, ඊට ප්‍රභාස්වර නිමිත්තක් පහළලා තියෙනවනේ දැන් නේද? එහෙමයි. එතකොට දැන් ඒ නිමිත්ත අරගෙන දැන් ඒ නිමිත්තයි හිතයි ඒකාත්මික වෙන මට්ටමකට නැවත ඒකම ફોකස් කරන් ඉන්න ඕනේ. ඒක තමයි දැන් ඔබගේ භාවනා ආරම්භය. ඒකෙදී දැන් ඉන්ද්‍රිය ධර්ම සම කරමින් තමන්ගේ ජීවිතයේ දිනදා වැඩ කටයුතු බැලන්ස් කරමින් පුළුවන් තරම් කෙලෙස් අඩු කරමින් අර දසවිධ අර්පණා කෞශල්‍ය කියලා මම කරලා ඇති දේශනා ක්‍රමයක් මේ වැඩසටහන් ටිකක් මේක අපි නම් කළා නෑ. හැබැයි මේකේ තියෙන අඩුවක් මේ දේශනා මාලාවේ අපිට නම් කරන්න බැරි වුණා ටොපික්ස් ටික. ඒ දසවිධ අර්පණා කෞශල්‍ය කියලා මම හිතන්නේ දේශනා වාර 5ක් 6ක් විතර වගේ වාරයක් ඇති. ඒ දේශනා වාර ටික නැවත ශ්‍රවණ දෙන්න. මේ අපේම දේශනා මාලාවේ. ඒ ටික සමන් දෙනකොට ඔබතුමාට මොකද්ද කළ යුත්තේ කියලා ඒකේ සවිස්තරව විස්තර වෙනවා. හැබැයි ඒ දවසට එකක් වගේ දේශනාවක් අහන්න ඔබතුමාට තියෙන්නේ දිනපතා ඒ දේශනා අහන්න ගොඩාක් කාලය ගන්න එපා. එහෙම වුණොත් එම ප්‍රතිභාග නිමිත්ත පිරෙහෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා දවසට එකක් වගේ දේශනාවක් අහන්න කමක් නැහැ. ඒක ටිකක් ප්‍රමේය වුණාට ඔබතුමා දැන් පටිභාග නිමිත්ත හොඳට ආරක්ෂා කරගන්නට ඒ නිසා කෙලස් ඇති වෙන ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරගන්න. කෙලස් වලට යන්න දෙන්න මේපා හිතට. හරිනේ? එතකොට ඊට පස්සේ පුළුවන් තරම් තමන්ගේ විවේකී හදාගන්න උත්සාහවත් වෙන්න. තමන්ගේ සෞඛ්‍ය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. සෞඛ්‍ය රෝගී තත්ත්වයන් වලට આવොත් ඔක පිරෙහෙන්නට පුළුවන්. ඊට පස්සේ දිනපතා කරන භාවනාවේ කාලය අඩු කරන්න නැතුව පුළුවන් තරම් කාලය වැඩි කරගන්න ටික ටික. කාලය වැඩි කරගන්න. හොඳට මේ පටිභාග නිමිත්ත දිහා මධ්‍යස්තව වැඩි ලොකු වීරියක් කරන්න නැතුව ආවට ගියාවට බලන්නේ නැතුව දැන් මට පටිභාග නිමිත්ත තියෙන ඕනලා කර එහෙම හිතන්නේ නැතුව හොඳ ගෞරවයෙන් යුක්තව මේ පටිභාග නිමිත්ත නැවත මෙනෙහි කරමින් හිත තුල පටිභාග නිමිත්ත එක්ක ඉඳීමේ ශක්තිය දියුණු කරන්න. ඒ කාලය වැඩි කරන්න. ඒක හුරු කරන්න ඇන්දට සත්තානෙට. එහෙම කාලයක් යයි මේක දියුණු වෙන්නේ. සමහරවිට එකපාර අර්පණාවට ප්‍රාප්ත වෙනකොට නිමිත්තයි සිතයි එකතු වුණා බඳු විශේෂ අවස්ථාවක් Tamanට අත්දකින්න පුළුවන් වෙයි. හරිනේ? ඉතින් ඒක ආවා හෝ නැතා Taman ඒක ගැන බලාපොරොත්තු තියාගන්න නැතුව තමන් හොඳට මේ නිමිත්තේ මෙනෙහි කරගෙන ඉන්න. මේ මෙනෙහි කරගෙන ඉන්නකොට ඉන්ද්‍රිය ධර්ම හරියට සම වෙනකොට පටිභාගන මේ අර්පණා ප්‍රාප්ත වීම සිද්ධ වෙයි. ඒක ගැන ඒක අර දිනපතා අර දේශනාව අහන්න. එක දේශනාවක් විතරක් අහන්න. ගොඩාක් අහන්න යන්න එපා. මොකද ඔබතුමා දැන් වැඩිපුර කාලය යොමු කරන්නට ඕනේ භාවනාවට. හොඳයි. ඉතින් ඒ නිසා එහෙම කරන් දිගටම ඔක පටිභාගන කරන් ඉඳීම සිටීම සක්මන සතර ඉරියව් මේක මෙනෙහි කරන්න පුළුවන්. හැබැයි අර්පණා ප්‍රාප්ත වෙන්නේ ඔබ ඉඳීමෙන් හෝ සිටීමෙන් හෝ සැතපෙන ඉරියව් වලින්. ඇවිද අර්පණා ප්‍රාප්ත වීමක් වෙන්නේ නැහැ. ඇවිද අර්පණා ප්‍රාප්ත වීමක් වෙන්නේ නැහැ. ඒක ක්ෂණයක අර්පණා ප්‍රාප්ත වුණත් ඒ වෙලාවේ නතර වෙන්නට ඕන ඉරියව්ව. හරිනේ? ඒ නිසා ඇවිද අර්පණා ප්‍රාප්ත වීමක් වෙන්නේ නැහැ. අර්පණා ප්‍රාප්ත වීම වෙන්නේ ඔබ ඉඳගෙන හෝ හිටගෙන හෝ සැතපීලා ඉන්න අවස්ථාවකදී විතරයි. ඉතින් ඒ නිසා මේ ඉරියව් වලත් මේක මෙනෙහි කර ගොඩක් වෙලා ගන්න ඉඳගෙන මෙනෙහි කරන්න. හරිනේ? අනිත් වෙලාවෙත් එක මෙනෙහි කර කමක් නැහැ. ගොඩක් වෙලා ඉඳගෙන මෙනෙහි කිරීම පැයක් පැය කොච්චරලා යන්න පුළුවන්ද භාවනාව? සාමාන්‍යයෙන් පැය 3ක් විතර කරදරයක් නැතුව එක දිගටම යන්න පුළුවන්. එක දිගට පැය 3, පැය 4, පැය 5 අපි සාමාන්‍යයෙන් කියන පැය 8 කියලා කමක් නැහැ. පැය 5 දක්වා ක්‍රමානුකූලව මේක වැඩ කරන්න. ක්‍රමානුකූලව වැඩ කරන්න. ඒ වෙලාවේ වෙන අරමුණු සිත්තෙන් පහළ නැති අතර පහළ ඒ වැඩෙන ප්‍රමාණය හිමින් සැරේ අඩු කරගන්නට ඕනේ. ඒ නිසා හොඳ වීරියකින්
හොඳ දැඩි අදිෂ්ඨානයක් පිහිටුවාගෙන මේ පටිභාග නිමිත්තෙහිම සිත පවත්වා ගන්නවා කියන අදිෂ්ඨාන තියාගෙන හොඳට ඒකම මෙනෙහි කරගෙන යන්න. දැන් එදිනෙදා කටයුතු වලදී බොහොම සතුටින් කටයුතු කරන්න පුළුවන් නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තමන්ගේ సంతානයේ කෙලෙස් මිදිච්ච බවක් තේරෙනව නේද? ටිකක් නියුණ ගතියක් තේරෙනවා. කොන ගතියක් තියෙනවා. හරි. ඒ නිවුණ ගතිය තව තව වැඩි කරගන්නට ඕන. ඔක ධ්‍යාන අර්පණා ප්‍රාප්ත වෙනකොට දැන් තමන් අලුත්ම ජීවිතයකට ප්‍රාප්ත වෙලා තිනවා. ඔය ලැබිච්ච අත්දැකීම නැති කරගන්න පුළුවන් ඕන. ඕක සම්පූර්ණයෙන් නැති කරගෙන සුපුරුදු පරිදි කෙලෙස් සහිත ජීවිතයට යන්නට පුළුවන්. ඒකට බාධක දේවල් තමයි බාහිර සමහර ආරම්මන, කෙලෙස් උපදවන අරමුණු, කෙලෙස් උපදවන කතා බහ. බස්ස කියලා කියන කතා බහ. කෙලෙස් උපදවන මිනිස්සු. ඉතින් අපිට ගිහි ජීවිතය ගත කරනකොට ඔබතුමාලාට සමහර අයගෙන් වැළකීලා ඉන්නවා. ඉතින් බොහොම පරිස්සමෙන් ඇසුරු කරන්නට ඕන. ඒ නිසා තමන්ගේ ජීවිතයේ වැදගත්ම දේ මේ පටිභාග නිමිත්ත එක්ක වාසය කිරීම. ඒක එකපාර නැති වෙන්නේ නැහැ. ඔබ ඒ ගොඩාක් අර දරුණු කෙලෙසයක් එන්න ඕනේ ඒක නැති වෙන්නට. ඉතින් ඒ නිසා මේකේ කාලය අඩු කරන්නේ නැතුව කාලය පැය 5 දක්වා වැඩි කරගෙන හිමින්සල එකපාර කරන්න යන්නත් එපා. පැය 3, 3යි පාර, 3යි 15, 3යි මාර, 3යි 45 එමෙහෙම වැඩි කර මේ සති ගානේ හොඳට මේකත් එක්ක වාසය කරන්න. දවසට එකක් අර මුල ඉඳලාම අහන්න ඕනේ දසවිධ අර්පණා කෞශල්‍ය කියලා මම දීලා ඇති පාඩම. ඒ දසවිධ අර්පණා කෞශල්‍ය ඊට කලින් තියෙනවා සත්ප්‍රාය අසත්ප්‍රාය කියලා එක. ඒකත් බලලා දසවිධ අර්පණා කෞශල්‍ය තියෙනවා පාඩම් මම හිතන්නේ 5ක් 6ක් 7ක් වගේ ඇති. ඒ ටික සියල්ල දවස් දෙක ගානේ බලන්න. එතකොටත් Tamanට ලොකු මේකක් ඊට පස්සේ නිමිත්තාභිමුඛ පටිපාදනය කියලා තව පාඩමක් තියෙනවා. ප්‍රථම ධ්‍යාන උපදෙන. ඒ ටික බලනකොට ඔයාලට තේරෙයි කොහොමද මෙතන වෙන්නේ කියලා. ඔය ක්‍රමේ හරි ඔය විදිහට කරගෙන යන්න පැය 5ක් දක්වා භාවනා වැඩි කරගන්න. එමයි බොහොම පින්පින්වත් ස්වාමීන් වහන්සේ මම මේ ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන්න කැමති බුදුරජාණන් වහන්සේලා විසින් නිවී සැනසී වදාළ උතුම් සුන්දර වූ සාන්ත වූ සැප ඇති අමාමා නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න කැමතියි. ස්වාමීන් වහන්සේ මේ මගේ මේ ගැටලුව තියෙන්නේ මේ ප්‍රායෝගිකව මේ භාවනාව කරගෙන යනකොට ඇති වෙච්ච ගැටලුවක්. දැන් ඒකේදී අර බයොලොජිකල් ක්ලොක් එක තමයි මේ ඒකට යන්න තමයි උත්සාහ කරේ. එතකොට ස්වාමීන් වහන්සේ මිනිත්තු 5 කියන එක මම එහෙම උත්සාහ කරා උදේ වරුවේ. ඉතින් දැන් පහුගිය ටික එහෙම උත්සාහ කරලා එතකොට ස්වාමීන් වහන්සේ එහෙම සාර්ථකත් වුණා ගොඩක්. සමහර වෙලාවට බැරි වුණා මිනිත්තු 6 වගේත් වුණා. එතකොට අර හිතලා මිනිත්තුව අන්න එහෙමත් ගත්තා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම එහෙම කරලා මං හිතුවා දැන් හවස මම මිනිත්තු 6ට යනවා කියලා. ඒ වුණාට එතකොට එහෙම යන්න බැහැ ස්වාමීන් වහන්සේ. ඊළඟ දවසේ තමයි ආයිතර හොඳට මේ කසිනේ ඇවිල්ලා ආයි ඊළඟ දවසට කරන්න පුළුවන්. ඇයි ස්වාමීන් වහන්සේ එහෙම? එතකොට මම මොකද කරන්න ඕන? කියන්නේ හවස සමාදින්න බැරි වුණාද? ඔව්. දැන් මම හිතුවනේ දැන් මම උදේ කරලා මිනිත්තු 5 හොඳට ඒව කරගෙන යන්නත් පුළුවන් වුණා. මං හිතුවා දැන් හවසට මම මිනිත්තු 6 කියන එකට යනවා කියලා. මේක ප්‍රැක්ටිස් කරනවා කියලා මේ ඒලා මේක ක්ලොක් එකක් තියාගෙන ඒ වුණාට ස්වාමීන් වහන්සේ ඒකට යන්න බෑ දැන් සක්මනේ. ඒ වගේ දේවල් මට කරන්න පුළුවන්. යන්න බෑ කියලා අදහස් කරේ ධානයට සමවදින්න බැරිද විනාඩි 6 නැකින්න බැරිද? මොකද්ද? නෑ කසිනේ ආවේ නෑ ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ කසිනේ ආවේ නැහැ. හරි. වෙන්න පුළුවන් ඔය වගේ දේවල්. ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන්. එක සමහරලාවට තමන්ගේ ඒ පැවැත්මේ තිබිච්ච වෙනසක් නිසා වෙන්නට පුළුවන්. ශාරීරික හේතුවක් නිසා වෙන්නට පුළුවන්. සමහර අවස්ථාවලදී ඒ ධානයට සමවැදීමට නොහැකි අවස්ථා එනවා. ඒක වෙනවා. ඒක බය වෙන්න එපා. ඒක වෙන්නට පුළුවන්. හරිනේ? අර උදේ වරුවේ හොඳට මනස ෆ්‍රෙෂ් නේ හොඳට නිින්දක් අරගෙන මෙයා වෙනකොට ඒ උදේ වරුවේ සප්පාය භාවයක් පේනවා. හරිනේ? දැන් ඒක ගැන වද වෙන්න එපා. සමහර අවස්ථාවල නොහැකි වුණා කියලා. හරිනේ? ඒ කියන්නේ ඒක හැමදාම වෙන්නේ නැහැ. එක දවසක් නෙවෙන්නේ නැත්තේ නේද? දැන් ඔය මේ බයොලොජිකල් ක්ලොක් එකට යනකොට තමා ස්වාමීන් වහන්සේ එහෙම වුණේ. මට හිතෙනවා ඒක අර මානසිකව පීඩනයක්ද කියලා. ඊපාරක් වුණාද ඒක? නෑ ඒක ඊයේ විතරයි ස්වාමීන් වහන්සේ වුණේ. ඒ කියන්නේ මට ඒක ගැන පීඩාවක් ඇති කරගන්න එපා. ඊළඟ දෙවෙනි කරුණ මේක කරගන්න අමාරුයි කියලා හිතට මානසික වදයක් ඇති කරගන්න එපා. පළවෙනි එක. හරිනේ? මානසික වදයක් ඇති කරගන්න එපා. මේකට කාලයක් යන්න පුළුවන්. හරිනේ? දැන් අපි මේ බයොලොජිකල් ක්ලොක් එකට ඔබතුමිය උත්සාහවත් වෙන අතරතුරේදී ඒකත් කරන අතරතුරේදී හිමින් සැරේ අපි ඊළඟ වැඩ කටයුතු පටන් ගන්නවා. හරිනේ? දැන්
දෙවෙනි වැඩ කටයුතු තමයි ඔබ ධානයට සමවැදී. මේ බයොලොජිකල් ක්ලොක් එකේ කරන වැඩේ හිමින් සැරේ පුළුවන් විදිහට කරගෙන යන්නකෝ. හරිද? සමහරලාට සාර්ථක වෙනවා, සමහරලා අසාර්ථක වෙනවා. එහෙමනේ තියෙන්නේ නේද? එතකොට ඒක එහෙමයි මම ස්වාමීන් කියන එක හරි නේද? ඔය එතකොට ඒක කාලයක් යයි ඔබතුමීට හුරු වෙන්න. ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. දැන් අපි ධානයට සමවැදිලා. හරිනේ? ඔබතුමිය කලින් කරලා දීර්ඝ කාලයක ධානය සම්බන්ධින්නත් ඕනේ. ඒක අමතක කරන්න එපා. හරිනේ? ඒක දීර්ඝ කාලයක සම්බන්ධින එක කලින් කරලා කරන්නට ඕනේ. ඊට අමතරව Taman අපි හිතමුකෝ විනාඩි යම් ප්‍රමාණයක් කාලයක් ගැන හිතන්නේ නැතුව Taman ධානයට සමවදිනවා. උදේ විනාඩි 20ක් 30ක් අද කාලයක් සමවැදිලා ඉඳලා කාලයක් ගැන හිතන්නේ නැතුව Taman ධානයේ නැගී සිටිනවා. හරිනේ? ධානයේ නැගී සිටලා Taman ඒ ධානයේ හිටපු අවස්ථාව Tamanට සිහි කරගන්න පුළුවන් නේද? පුළුවන්. හරි. ඒ ධානයේ හිටපු අවස්ථාව සිහි කරලා ඒකේ තුල තියෙන ධානාංග ටික බලන්න පටන් ගන්නවා. දැන් අපි පච්චවෙක්කන වශීතාවයත් ඒ එක්කම කරගෙන යනවා. අර අදිත්‍යාන වශීතාවයට ටිකක් කාලයක් ඇයි. ප්‍රශ්නයක් කරගන්න එපා. හරිනේ? ඒක හිමින් හිමින් එක හුරු වෙයි හිත. ඒකම ඔළුවේ දාගෙන මට මේක කරගන්න බෑ කියලා හිතන්න යන්න එපා. ඒක ලොකු බාධකයක්. ඒක ස්ට්‍රෙස් එකක් ගන්නට එපා. ඒක හිමින් ස්තරේ අපි කාලයත් එක්ක හැදෙන්නට දෙමු. හරිනේ? ඊට පස්සේ අපි මොනවද අර කියපු ධානයට සමවැදිලා ධානයේ නැගී සිටලා ඔබ ධානාංග ටික ප්‍රත්‍යවේක්ෂා කරන්න පටන් ගන්න ඕනේ. ධානාංග ටික. ඒකේ බලන්න හොඳට මේක නෝට් ඩවුන් කරගෙන නැවත රිපීට් කරනකොට මේ දේශනාව බලන්න අපෝ මේ ප්‍රශ්නේ මේවා කරන එක. සහ මම වෙනම දේශනාවක් කරලා ඇති සම්පයෝග අංග කියලා. හරිනේ? සම්ප්‍රයෝග අංග කියලා වෙනම දේශනාවක් කරලා ඇති. මට ඒක බලමු මේක අපි නම් කරන්න බලමුකෝ ඉදිරියේදී. මේ නිවාඩු කාලේ මම නම් කරලා දෙන්නම් මේ දේශනා මාලා. මේට දේශනා කිහිපයකට කලින් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහ මම හඳුන්වලා ඇති. එක දේශනාවක හෝ දේශනාව දෙකක. එතකොට ඒකෙදී මේ විතර්කයේ තේරුම් ගන්න බලන්නට ඕන. හරිනේ? විතර්කයේ කියලා කියන අරමුණට නගින ස්වභාවය. මේ වෙලාවේ ඔබතුමීට අරමුණට නැවත නැවත නගිනා වගේ දැනෙන්නේ නැහැනේ. අරමුණට නැගලා ඉන්නවා වගේ දැනෙන්නේ. නේද? නගින එකත් එහෙම පුළුවන් ස්වාමීන් වහන්සේ එකක් දැනනවා. නෑ ධානයේ ඉන්නකොට ධානයේ ඉන්නකොට අනිත් අවස්ථාව හරි. ධානයේ ඉන්නකොට ඔබතුමිය අරමුණට ෆික්ස් වෙලානේ තියෙන අරමුණට නැගලා ඉන්නේ ඔබතුමිය. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ. අරමුණට නැගලා ඉන්න. අරමුණට නැගිච්ච ගතියක් තියෙනවා. නැංග බවක් තියෙනවා. හරිනේ? නැංග බවක් තියෙනවා. ඒක හොඳට උපකල්පනය කරන්න මෙහෙම. අනිත් වෙලාවට අරමුණට නගිනවා ඔයා. ඒක දැන් පැහැදිලි නගින අවස්ථාව පැහැදිලි අරමුණට. ඒ වගේම අරමුණෙහි නැංග අවස්ථාව තියෙනවානේ. ඒතරේ නැංග අවස්ථාව තමයි මේ විතක්කය කියලා කියන්නේ. අරමුණට නැගලා ඉන්න ගතිය. ඒක ඉස්සලම හිතෙන් ආවර්ජනා කරන්න. මේ තමයි විතර්කය. මේ අරමුණට නැග ඇත. නැගීම, නැගලා ඉන්න බව තමයි විතර්කය කියලා ආවර්ජන. එක පාට නෑ විතර්කයේ මතුවෙන්නේ නැහැ. ලේබල් එකක් ගහගෙන මම තමයි විතර්කය කියලා මේ ධානයේ ලියලා නැහැ මේ විතර්කයේ මේ ਵਿਚාරය කියලා. ඒක මතු කරගන්නට ඕනේ. ඒ ධානාංගය මතු කරගන්නට ඕනේ. ඔක විදර්ශනාවේදීත් එහෙමයි. ඒ නිසා තමයි මෙනෙහි කරන්න කියන්නේ ලක්ෂණ රස පච්චපට්ඨාන යෝගිය මෙනෙහි කරන්නට ඕනේ. ඒක මෙනෙහි කරනකොට තමයි මතුවලා පේන්න පටන් ගන්න. හරිනේ? ඒ නිසා අරමුණට නගින භාවයත් හොඳට සිහි කරලා වෙන අවස්ථාවකදී ධානය ගැන සිහි කරලා දැන් මේ අරමුණට නැග සිටින බව තමයි විතර්කය කියලා ඔබසම ආවර්ජනා කරන්නට ඕන. ඒ ධානයේ නැගී සිටලා ධානයේ ඊට පස්තාව සිහි කරලා අරමුණට නැගී ඇති බව විතර්කයයි කියලා මෙනෙහි කරා. හරිනේ? ඊට පස්සේ මේ අරමුණෙහි හොඳට පිරිමදින ස්වභාවයක් හොඳට පැතිරෙන ස්වභාවයක් දැනෙනවා ඇති. අරමුණේ පැතිරෙන අරමුණත් එක්ක බැඳලා තියෙන ස්වභාවය. එතකොට ඒ තමයි ਵਿਚාරය කියලා මෙනෙහි කරන්නේ. හරිනේ? ਵਿਚාරය. ඊළඟට ඒකේ තියෙන ප්‍රීතිමත් වෙච්ච ගතියක් ඔබට තියෙන්නට ඕන. ඒ ධ්‍යාන අවස්ථාවේ ප්‍රීතිමත් වෙච්ච, ඉල්පිච්ච ගතිය, සතුටු වෙන ගතිය. ඒ හිතේ. ඒ කියන්නේ ධ්‍යානෙ නැගිසලා ඒ ධ්‍යානෙ සිහි කරන්නට. ඒ ධ්‍යානෙ හිටපු අවස්ථාව. එතකොට ඒක ප්‍රීතිය ලෙස මෙනෙහි කරන්න. ඊළඟට ඒකේ ආස්වාද කරන ගතියක්, සුවයෙන් වාසය කරන ආස්වාද කරන ගතියක්, සුවපත් වෙලා ඉන්න ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඒක තමයි සුඛය කියලා මෙනෙහි කරන්නේ. ඊට පස්සේ හොඳට අරමුණේ ෆික්ස් වෙලා හරියට මැටි බෝලයක් පොළවේ ගැහුවා වගේ හොඳට මේකත් එක්ක අර සිතයි පටිභාග නිමිත්තයි ඒකාත්මීය වෙච්ච බවක් තියෙයි. ඒක තමයි ඒකාග්‍රතාවය. මෙන්න මේ කියන ධානාංග පහ ඒ ලක්ෂණ මෙනෙහි කරමින්, ඒ කියන්නේ අරමුණට නැංග බව විතර්කයයි, අරමුණ පිරිමදින බව ਵਿਚාරයයි, අරමුණෙහි සතුටු වෙන ගතිය නැත්තම් සතුටු වෙන සිතෙහි සතුටු ස්වභාවයේ ප්‍රීතියයි, ආස්වාද කරන ගතිය සුඛයයි, ඒ වගේම ඒකාත්මික වෙච්ච ගතිය ඒකාග්‍රතාවයයි කියලා මෙනෙහි කරනවා. මේක හොඳට මේ කරුණු පහ මේ ධානයෙහි තේරුම් ගන්න. පිළිවෙලට ගන්න නැතුණත් කොහොම හරි මේ කරුණු පහ වෙලා අරගෙන
පිළිවෙලට වේගෙන් යන්න එපා. විතර්කයේ හොඳට මෙනෙහි කර. මේක තමයි විතර්කය. මේ නැගලා ඇති බව. ඉස්සලා මෙනෙහි කරන්නේ නගින බවද වෙන අවස්ථාවල නගින්න පුළුවන් නේ ධානයේ ඉන්නකොට නැගලා සිටින බව විතර්කයයි. ਵਿਚාරය කියලා කියන්නේ මේකේ පිරිමදින බව, මේක හොඳට මේකේ හිත හැසිරෙන බව. මේ ආදී ලෙස ප්‍රීතිය කියන්නේ මේක ඉල්පෙන බව. මේ විදිහට මේ ගති මෙනෙහි කරන්නකො. මෙනෙහි කරනකොට ඒවා මතුවලා එන්නට පටන් ගනී, දැනෙන්න පටන් ගනී තමයි. හරිනේ? දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ සතියේදී අර බයොලොජිකල් ක්ලොක් එකට හුරු කරනවා වගේම මේ ධානාංග ප්‍රත්‍යවේක්ෂාවත් පටන් ගන්නට ඕනේ. හරිනේ? පිටින් පිට ප්‍රතිභාග නිමිත්ත ඒකට ගන්න බැරුණා කියලා ඒක ගැන කිසිම ආකාරයකින් වද වෙන්නට එපා. ඒක වෙන්නට ඕන තරම් හේතු තියෙනවා. හරිනේ? ඒක වෙන්නට හේතුද. ඒක තමයි අර කිප්ප නිසන්තිතාවය වගේ හොඳ අභිඥා මට්ටමට දියුණු වෙනකොට තමයි කැමැති වෙලාවක කැමැති තැනක මේක කරන්නට පුළුවන්. හරිනේ? සමහර අවස්ථාවලදී ධානයට දැන් සමාදින්න නැති අවස්ථා, සමාදින්න බැරි අවස්ථා එනවා සමහරුන්ට. වත් පිළිවෙත් නොකිරීම නිසා වෙන්නට පුළුවන්, යුතුයකම් ඉෂ්ට නොවීම නිසා වෙන්නට. ඒ වගේ අවස්ථා එන්නට පුළුවන්. ඒ නිසා ඒක ගැන වද වෙන්නේ නැතුව ඔබතුමිය ප්‍රත්‍යවේක්ෂාවක් දැන් දෙකටම කරගෙන යන්න. හරිනේ? විනාඩි 5-6 කරන්න අමාරු ඔබතුමියට විනාඩි 10 වගේ එකක්, විනාඩි 20 වගේ එකක් කරගන්න පුළුවන්. ටයිම් එක. බලන්න ස්වාමීන් වහන්සේ. හරිනේ? ටිකක් අර කාලේ අඩු වෙනකොට අමාරුත් දන්නේ නැහැ. කාලේ අර විනාඩි 1 2 try කරේ නැහැ නේද? කොහොමද? කරා මේ ස්වාමීන් වහන්සේ. එහෙම කරා. සාර්ථක වුණා. ටික ටික සාර්ථක වුණා ස්වාමීන් වහන්සේ. පහ තමාර ගොඩවල් වගේ අරගෙන කරේ. හරි. ස්වාමීන් වහන්සේ කිව්වේ අර අටේ ගොඩවල් අරගෙන වගේ කරන්න කියලා. හරි. ඒකේ සමහර අවස්ථාවල සාර්ථක වුණා නේද? බොහෝ අවස්ථාවල සාර්ථක වුණා. හරි. බොහෝ අවස්ථා සාර්ථක වුණා කියන්නේ යහපත් දෙයක්. එතකොට එහෙනම් 5 4 3 2 1 දක්වා ගන්න. 5 6 7 8 9 10 මේ විනාඩි 10 ඇතුළේ එහෙට මෙහෙට යන්නකෝ. ඕක නැවත කරනකොට මෑනියෝ හරියනවා. බය වෙන්න එපා. හරිනේ? ඒක එනම් මේකක් තියාගන්න එපා. අර සමහර අවස්ථාවල සමාදින්න බැරි වුණ එකෙන් ඔබගේ ධානය නැති වෙනවනේ. ඒක ගැන වද වෙන්නට එපා. හරිනේ? සාමාන්‍යයෙන් ඔබතුමි වගේ දිනපතා භාවනා කරන කෙනෙක්ට ධානය නැති වෙන නම් අතිශය බලවත් ක්ලේශයක් ඇති වෙලා වෙන්නට ඕනේ. නැත්තම් භාවනා නොකර ඉන්නට ඕනේ. ඒ නිසා කලබල වෙන්නට එපා. සමහර අවස්ථාවල ධානය සමාදින්න කරනවා කියලා. දැන් උදේට සමාදින්න පුළුවන් වුණානේ හොඳට. ඉතින් ඒ නිසා මේ ඒ ගැන වදයක් ඇති කරගන්න එපා, කලබල වීමක් ඇති කරගන්න එපා. අදිෂ්ඨාන වශීතාවේ කල් ගියා කියලා වද වෙන්නට එපා. ඊළඟ දවසේ මම ආවජ්ජන වශීතාවයත් සමාපජ්ජන වශීතාවයත් කියලා දෙන්නම්. ඊට පස්සේ අපි නිවාඩු කාලේ ওই ටික හොඳට පුරුදු කරගන්න. හැබැයි දීර්ඝ සිටින්ස් අමතක කරන්න එපා. දීර්ඝ සිටින්ස් අමතක කරන්න එපා. පිටින් විතර පැය 2-3වත් අඩුම තරමේ දීර්ඝ සිටින්ස් වල ඉඳලා ධානයේ සම්පහන්සනය තමයි ලබන්නට ඕනේ. හරිනේ? ඒ ලබන්නට ඕනේ. හොඳට කරගෙන යන්න. දැන් ආවර්ජන පච්චවෙක්කනාතා පැහැදිලි වෙන්නේ නැති නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරිනේ? අර දේශනාවත් පොඩ්ඩක් බලන්න. මේකට කලින් මම පුළුවන් වුණොත් නම් කරලා දෙන්නම් මේ දේශනා මාලාව මේ. එතකොට බලන්න ලේසි කට්ටියට. මේ කාලේ නැති ප්‍රශ්න තමයි තියෙන්නේ. මම පොඩ්ඩක් ඒක උත්සාහ ගන්න. මේ ඒ කරගෙන යන්නකො. සමහර ගැටලු තියෙනවා දාගන්න. වින්හන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එච්චර නේද ප්‍රශ්න? හොඳයි එහෙනම් අද දවසේදීත් අපි වැදගත් පාඩමක් අධිචිත්ත සික්ඛා පාඩමේ චතුර්ථ ධ්‍යානයේ සම්බන්ධයෙන් සිද්ධ කරන් තියදුනා. ඉතින් අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාගෙම නමින්මිය පරලොවගේ ඥාති වර්ගයාද පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනය වී කෙලවර නිවනින්ම සැනසෙත්වා, ආත්මාරක්ෂක වූද ලෝකපාලක වූද මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින් සියල්ල අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සබ්බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු තං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු